හොඳයි පුතේ අයිබෝන් කියලා පිළිගන්න ඕල හැමෝම අපේ තරංග පාඩමේ විශේෂ ඔන්ලයින් සයන්ස් සෙමිනාර් එක අද තරංග පාඩමේ විශේෂ ඔන්ලයින් සයන්ස් සෙමිනාර් කිව්වට මොකද අපි මීට කලින් මේ සෙමිනාර් කෙරුවා ඔයාලා ගොඩ දෙනෙක් ආපු ගැටලුවක් තමයි පුතේ ඔයාලා හැමෝටම ආපු ගැටලුවක් තමයි අපේ මේ පන්තිය කරගෙන යද්දී අපේ ශ්‍රව්‍ය මාධ්‍ය කියන්නේ ඕඩියෝ වල චොටි ගැටලුවක් තිබ්බා. ඒ ඔඩියෝ වල ගැටලුව හරි ගස්සලා මම ඔයාලට පණිවිඩයක් දෙන්නම්. මම ඔයාලට ආපහු මේ සෙමිනාර් කරන්නම් කියන පොරොන්දුව මම ඔයාලට දුන්නා. ඒත් එක්කම පුතේ අද මේ දවස් අපි ලෑස්ති කරලා තියෙනවා මේ ඔඩියෝ ප්‍රශ්නේ විසඳවලා YouTube හරහා අපි මීට කලින් දවසක ඒ කියන්නේ ගියේ ඉරිදා රැ කරපු අපේ තරංග පාඩමේ සෙමිනාර් එක පොඩි පූර්විකාවක් විදිහට මම ආපහු මතක් කරලා දෙන්න ආපහු මේ කොටස ඔයාලට කියලා දෙන්න මම අද දවස් දාගෙන තියෙනවා. ඉතින් හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපිට මොන බාධක ආවත් පුතේ අපිට තියෙන වැදගත්ම දේ තමයි අපි මේ හැම බාධකයක්ම දරාගෙන අපේ ටාගට් එකට යන්න ඕන. මගේ ටාගට් එක නම් ඔයාලව මේ එක්සෑම් එකේ ඉහළ ලකුණක් අරන් දෙන එක. ඔයාලගේ ටාගට් එක නම් මොන බාධකය ආවත් මම මේක ගොඩ දානවාමයි කියන මොරාල් එක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. ඉතින් අද අපි යොදලා තියෙන මේ කියන තරංග පාඩමේ නැවත වතාවක් නිවැරදි ශබ්ද පටිගත කිරීම සහිත මේ වීඩියෝ පටයට ඇවිදලා තියෙන්නේ තරංග පාඩමේ එදා කරපු කොටස අපි අපහු ඉගෙන ගන්නයි ඇවිල්ලා තියෙන්නේ. හොඳයි පුතාලා තරංග පාඩම තියෙන්නේ මෙන්න මේ ටියුට් එකේ. ඔයාලා දීලා තියෙන මිශ්‍රණ සහ තරංග කියන මෙන්න මේ ටියුට් එක ඇතුලේ තමයි සම්පූර්ණ තරංග පාඩම තියෙන්නේ. මේ පාඩමේදී මේ ටියුට් එකේදී මුලින්ම අපි මිශ්‍රණ පාඩම අපේ සාමාන්‍ය අපේ ඔන්ලයින් පන්ති ඇතුලේ අපි සාකච්ඡා කරගෙන යමින් ගමන් තමයි ඒ ටියුට් එකේම තියෙන ඊළඟ කොටස. ඒ ටියුට් එකේම තියෙන ඊළඟ කොටස වන තරංග කියන කොටසට අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි එහා පැත්තේ අපේ ඔන්ලයින් පන්තියේ මිශ්‍රණ පාඩම කරගෙන යන අතරවාරේ අපි මේ පාඩම ඇතුලේ අපි මේ සෙමිනාර් එක ඇතුලේ විශේෂ ඔන්ලයින් සෙමිනාර් එක ඇතුලේ අපි තරංග පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරන්නයි ලෑස්තිය දවස් දෙකක් ඇතුළත. හොඳයි පුතේ අපි දැන් බලමු මොකක්ද මේ තරංගයක් කියලා කියන්නේ. පැටියෝ භෞතික විද්‍යාව යටතේ එන සුවිශේෂීම සංසිද්ධියක්. භෞතික ව්‍යාපෘතියේ තියෙන සුවිශේෂීම සංකල්පයක් තමයි මේ තරංග කියලා කියන්නේ. මේක සාමාන්‍ය පෙළ භෞතික විද්‍යාව ගණයටත් ඒ වගේම උසස් පෙළ මැත්ස් බයෝ කරන දරුවන්ටත් ටෙක් කරන දරුවන්ට තමන්ගේ තාක්ෂණ SFT කියන විෂය ඇතුළේ උසස් පෙළ මැත්ස් බයෝ කරන දරුවන්ට ෆිසික්ස් කියන විෂය යටතේත් මේ කියන තරංග පාඩම එනවා. දෝලන සහ තරංග කියලායි මේක එන්නේ. එතකොට මේ තරංග පාඩම සාමාන්‍ය පෙළ විභාගෙදී වැදගත් වෙන්නේ පුතේ සාමාන්‍ය පෙළ පේපර් එකේ ලකුණු 20ක් ලබා දෙන රචනා ප්‍රශ්නයක් ගොඩනගෙන්න හෝ ලකුණු 15ක් ලබා දෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ගොඩනගන්න මේ කියන තරංග පාඩම උපයෝගී කරගන්නවා. අනිවාර්යයෙන්ම බහුවර්ණ. ඒ කියන්නේ ඉරි ගහන ප්‍රශ්න. අනිවාර්යයෙන්ම බහුවර්ණ එකක් දෙකක් විතර මේ පාඩමින් අනිවාර්යයෙන්ම එනවා. ඒක නිසා මේ පාඩම 11 වසරට අලුතෙන් ආපු දරුවෙක්ට හොද්දට අවබෝධ කරගන්න ඕන අතිවිශේෂ පාඩමක්. ඒ කියන්නේ අත් නොහැරිය හැකි පාඩමක් ගණනයි මේ කියන තරංග පාඩමයි තියෙන්නේ. ඒ වගේම තමයි මම ඔයාලට කියන්න කැමතියි පුතේ. අපේ මේ ඔන්ලයින් විද්‍යාව පන්තිය ඇතුළේදී අපේ සයන්ස් පන්තිය ඇතුළේදී අපි මේ විදිය විශේෂ සම්මන්ත්‍ර දාලා විශේෂ පාඩම් ඒකක නොමිලේ ආවරණය කිරීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි විභාග ලංවෙද්දී වාර විභාග අනුමාන කරගත්ත ප්‍රධාන වශයෙන්ම වාර විභාග අනුමාන ප්‍රශ්න පත්‍රات අපි පන්ති ඇතුලේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මුදලක් අය කිරීමකින් තොරව. අපේ දරුවන්ට අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස්ලා විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා අපි කැම්පස් එක ඇතුලේ ඩිග්‍රියක් ගත්තා වගේම උපාධියක් ගත්තා වගේම අපේ ඊළඟ પરම්පරාව අපෙන් පස්සේ ඉන්න પરම්පරාවටත් මේ විෂය කරුණු අතිශය වැදගත් වෙලා ඒ දරුවොත් අනාගතයේ විශ්වවිද්‍යාල වලට යන්න ඕන කියන මතය තුළ අනික් ගුරුවරු වගේම මම වගේම අනික් ගුරුවරුත් ඉන්න නිසායි අපි මේ තරම් මේ ඔට්ටු වෙන්නේ මොන බාධක ආවත් මේ හැම බාධකයක්ම තරණය කරන්න. ජීවිතය කියන්නේ බාධක. ඒ බාධක තරණය කරන එක තමයි පුතේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉතින් අපි එනවා මේ විදිහට තරංග පාඩමට. රයිට්. දරුවනේ අපේ පාඩම තරංග. තරංග කියලා කියන්නේ භෞතික විද්‍යාවේ එන විශ්වය තුල පවතින විවිධ වූ ශක්ති ප්‍රභේද ගැන කතා කරන්න තියෙන විෂයක්. අපි දන්නවා අපේ මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙන පුතේ පදාර්ථ සහ ශක්ති කියන සංකල්ප දෙක එකට එකතු වෙලා. පදාර්ථයක් කියන්නේ මොකද්ද? පදාර්ථයක් කියන්නේ අපි දන්නවා චූටි කන්ද අවකාශය තුල ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල් වලට අපි කියනවා පදාර්ථ. උදාහරණ මම කිව්වොත් මම කියලා කියන්නේ පදාර්ථයක්. හොඳ උදාහරණයක් කියන්නම්. මම මේ පරිසරය තුළ මේ අවකාශය තුළ මේ ස්පේස් එක තුළ මම විසින් කිසියම් ඉඩක් අත් කරගන්න. මම ඉඩක් අත් කරගන්නවා කියන හොඳ උදාහරණයක් කියන්නම් පුතේ. මම පන්ති ඇරලා ගෙදර ආපුවාම අපේ වයිෆ් මෙන්න මේ වගේ වතුර භාජනයක් පුරවලා තියෙනවා. උණු වතුර ටබ් එකක්.
උණු වතුර ටබ් එකක් පුරවලා තිනවා. අපේ බිරිඳ එහෙමයි පුතේ. මේ උණු වතුර ටබ් එක පුරවලා මේකේ කට ගාවට කලින් මෙයා වතුර පුරවලා. මේ පුතේ කට ගාවට කලින් වතුර පුරවලා තිනවා. දැන් මම පන්ති ඇරලා ගෙදර ආවට පස්සේ පුතේ එයා කියනවා තමුසේ අදත් නාන්න නැතුව ඉන්න හදන්නේ. ඈමනිහෝ ඔහොම නාන්න නැතුව ඉඳලා හරියනවද කියලා. එයා මගේ අඳුන් ටික ඔක්කොම ගලවලා තියලා එයා මාව බෙල්ලෙන් උස්සලා හිටන්ඩ මේ වතුරේ ඇතුළට දැම්මා. ඕන්න පුතේ. පේනව නේද? මට අත්වෙච්ච ඊරනම. ඕන් දැන් මාව මේකට දැම්මා. පුතේ මාව වතුරේ ඇතුළට දැම්මට පස්සේ මේ වතුරකින් යම් ප්‍රමාණයක් එළියට යනවා. ඇයි දැන් මේ වතුරේ එළියට යන්නේ? දැන් පිරළම හිතන්න එපා මේක අනාගතයේ ඔබට අත්වෙන ඊරනම කියලා. ඒක මට අත්වෙච්ච ඊරනම. ඒක ඔයාලට එහෙම වෙන්නේ නැති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පුතේ එතකොට මම මේක ඇතුළට දාද්දි ඇයි මේකේ වතුර යම් ප්‍රමාණයක් එළියට ගියේ? වතුර එළියට ගියේ මේකයි. මට මේ වාදනයේ ඇතුලේ ඉඩක් දෙන්න ඕන. මට ඉඩක් දෙන්න ඕන නිසා මට ඉඩ දීලා වතුර ටික එළියට ගියා. එහෙනම් වතුර ටික එළියට යනවා කියන්නේ ඒ වාදනයේ ඇතුලේ මම විසින් ඉඩක් ගත්ත හින්දා නේද? මට ඉඩක් දෙන්න ඕන හින්දා නේද වතුර ටික එළියට ගියේ. එහෙනම් මම කියලා කියන්නේ අවකාශය තුල ඉඩක් ගන්න වස්තුවක්. ඒ වගේම පුතේ මම නෑවට පස්සේ මාව නෑවුවට පස්සේ නෑවට නෙමෙයි නෑවුවට පස්සේ අපේ වයිෆ් අරගෙන තරාදියක තියලා මගේ බර කිරනවා. පැටියෝ තරාදියක තියලා මම බර කිරද්දි මගේ බර කිලෝ 70ක් කියලා පෙන්නවා. ආම් බලන්නකෝ. එහෙනම් මට එහෙනම් ස්කන්ධකුත් තියෙනවා. බල්ලෙකුත් බුරනවා එහෙනම් පුතේ. මම හිතන්නේ මේ තරංග ගැන වෙන්න නැති. පුතේ මම අවකාශය තුල ඉඩකුත් ගන්න. එහෙනම් මම ස්කන්ධයක් තියෙන අවකාශය තුල ඉඩක් ගන්න කෙනෙක්. ඒ කියන්නේ මම පදාර්ථයක්. පැටියෝ මේ විශ්වයම නිර්මාණය වෙන්නේ මේ කියන පදාර්ථ සහ ශක්තිය එකතු වෙලා. මොකක්ද උතුර ශක්තියක් කියන්නේ? ශක්තිය කියන්නේ අවකාශය තුල ඉඩක් ගන්න නැති ස්කන්ධයක් නැති දේවල් වලට අපි කියනවා ශක්ති කියලා. උදාහරණ විදිහට කිව්වොත් සූර්යාලෝකයේ ශබ්දය කවදාවත් මම කතා කරුවා කියලා මේ පන්ති කාමරේ නැත්නම් මේ ස්ටුඩියෝ එක ශබ්දය පිරিলা බිත්ති ඉරිතලලා බිත්ති පුපුරගෙන දඩබඩ ගාලා වැටෙන්නේ. මේ පන්තියක් නම් පන්තිය තුල ඉන්න ළමයි මම කතා කරද්දි ළමයි එන්න හිර වෙනවද? හිර වෙන්නේ වචන එළියට ගියා කියලා මිනිසුන්ව තෙරපෙන්නේ. මිනිසුන්ව හිර වෙන්නේ. පරිසරය තුල ශබ්දයේ විසින් ඉඩක් ගන්නෑ. එතකොට පරිසරය තුල ඉඩක් ගන්න නැති ස්කන්ධයක් නැති දේවල් වලට අපි කියනවා ශක්තියන් කියලා. මේ මුළු විශ්වයම නිර්මාණය වෙන්නේ ඔය කියන පදාර්ථ සහ ශක්තිය එකට එකතු වෙලා. මේ මුළු විශ්වයම නිර්මාණය වෙන්නේ ඔය කියන පදාර්ථ සහ ශක්තිය එකට එකතු වෙලා. එතකොට පුතේ අවකාශය තුල ඉඩක් ගන්න නැති ස්කන්ධයක් නැති ශක්ති පිළිබඳ අධ්‍යයනය කරන්න තමයි අපේ මේ කියන තරංග කියන පාඩම් පිළිවෙල වෙලා තියෙන්නේ. අපි බලන්න යන්නේ ඇත්තටම මොකක්ද මේ තරංගයක් කියන්නේ? අපි බලමු මොකක්ද තරංගයක් කියන්නේ කියලා. පුතේ මෙහෙම හිතමු. අපි දැන් බලන්න යන්නේ මොකක්ද මේ තරංගයක් කියන්නේ කියලා. පැටිකෝ හිතන්න මෙතන තියෙනවා ශක්තිය නිපදවන ශක්ති ප්‍රභවයක්. මේ තියෙන ශක්තිය නිපදවන ශක්ති ප්‍රභවයක්. මේ ශක්ති ප්‍රභවයෙන් ශක්තිය එළියට දානවා. ඒ කියන්නේ මේ ශක්ති ප්‍රභවයෙන් ශක්තිය එළියට එනවා කියලා හිතන්න. මේ එළියට එන ශක්තියට හැකියාව තියෙනවා පුතේ. එක තැනක ඉඳන් තවත් තැනක් කරා ගමන් කරන්න. ආන්න ශක්තියක තියෙන විශේෂත්වය මොකක්ද එහෙනම්? එක තැනක තියෙන ශක්තියක් නිකන් ඉන්නේ තවත් තැනක් කරා ගමන් කරනවා. අපි දන්නවා සූර්යයාගෙන් ඉපද වෙන ආලෝක ශක්තිය සූර්යයාගේ ඉඳලා පෘථුවිය කරා ගලාගෙන එනවා. මගේ කටින් එළියට එන ධ්වනි ශක්තිය මේ කියන අවකාශය ඔස්සේ ගලාගෙන එනවා. එහෙනම් ශක්තියක් එක තැනක ඉඳන් තවත් තැනකට යනවා. පුතේ ශක්තියක් එක තැනක ඉඳන් තව තැනකට ගමන් කිරීමට තමයි අපි කියන්නේ තරංගයක්. එහෙනම් තරංග කියලා අමුතුම දෙයක්, තරංග කියලා මැජික්මය දෙයක්, තරංග කියලා පුදුමාකාර දෙයක් නෑ. මොකද්ද මේ තරංගයක් කියන්නේ? එක තැනක තියෙන ශක්තියක් තව තැනකට ගමන් කරනකොට ශක්තිය ගමන් කිරීමට තමයි අපි තරංගයක්, වේව් එකක් කියලා කියන්නේ. එහෙනම් තරංගයක් කියන්නේ මොකද්ද? ශක්තිය ගමන් කිරීමක්. ඔය ශක්තිය ගමන් කරද්දී පුතේ නිකම්ම ශක්තිය යන්නේ. ඔය ශක්තිය සමහරක් වෙලාවට ඝන ද්‍රව වායු මාධ්‍ය හරහා යන්න පුළුවන්. හිතන්න මේ තියෙන්නේ ඝන ද්‍රව වායු මාධ්‍යයක් කියලා. ඕන් තියෙනවා ඝන හෝ ද්‍රව හෝ වායු මාධ්‍ය. ශක්තිය ඝන ද්‍රව වායු මාධ්‍යයක් හරහා යන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ ඝන ද්‍රව වායු නැති හිස් අවකාශයක්. අපි මේවට කියන්නේ රික්තයක්. මොකද්ද? රික්තයක්. ඝන ද්‍රව වායු මුකුත් නැති හිස් අවකාශයක්, වැකියුල් එකක්. රික්තයක් කරහා ශක්තිය ගමන් කරන්න පුළුවන්. එහෙනම් ශක්තිය ගමන් කිරීමට කියන්නේ තරංගයක්. තරංග ඝන ද්‍රව වායු මාධ්‍ය දිගේ යන්න පුළුවන්. හිස් අවකාශයක් වන රික්තයක් කරහා යන්නත් හැකියාව තියෙනවා. එහෙනම් පුතේ මොකක්ද මේ තරංගයක් කියන්නේ?
ඝන ද්‍රව වායු පදාර්ථමය මාධ්‍යයක් දිගේ හෝ අවකාශයක් ඔස්සේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා ශක්තිය සම්ප්‍රේෂණය වීමක් තමයි තරංගයක් කියන්නේ. මොකද්ද තරංගයක් කියන්නේ? ඝන ද්‍රව වායු මාධ්‍යයක් හෝ හිස් අවකාශයක් හරහා එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා ශක්තිය සම්ප්‍රේෂණය වීම තරංගයකි. පොදුවේ කිව්වොත් තරංගයක කාර්ය වෙන්නේ මොකද්ද පුතේ නම්? මාධ්‍යයක් හෝ අවකාශයක් ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණය කිරීමයි. රයිට් පුතාලා එහෙනම් අපි ගම්මු අපේ ටියුට් එක. අපේ ටියුට් එක තියෙන දරුවෝ සමහරව ඉන්නවා. සමහරුන් ටියුට් එක නැහැ අපේ පන්ති වල සම්බන්ධ වෙන්නේ නැත් දරුවන්ට මම යාළුවා PDF එකක් දාලා තිනවා තරංග පාඩමේ. එතකොට මේ PDF එකේ නම් පළවෙනි පිටුව ටියුට් එකේ නම් පුතේ මේ පිටු අංක කීයද? 27 පිටු අංක 27. පිටු අංක 27 තරංග පාඩමේ මූලික හැඳින්වීම දීලා ඊට අමතරව දීලා තිනවා පුතේ තරංග පාඩමේ මූලික හැඳින්වීමෙන් පස්සේ දීලා තිනවා පොඩි රූල් දෙකක්. ඒ රූල් දෙක ගාව දීලා තිනවා තරංගයක කාර්ය වන්නේ. අපි ලියමු තරංගයක කාර්ය වන්නේ කියන තැන. මාධ්‍යයක් හෝ අවකාශයක් ඔස්සේ ශක්තිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා සම්ප්‍රේෂණය වීමයි. හරි. ඕම් පුතේ අපි තරංගයක පොදු කාර්ය කිව්වා. පැටියෝ දැන් අපි බලමු මෙන්න මෙහෙම දෙයක් පුතේ දැන් අපි බලමු මෙහෙම දෙයක්. අපි කිව්වා සමහර තරංග මාධ්‍යයන් දිගේ යනවා. ඝන ද්‍රව වායු මාධ්‍ය දිගේ යනවා. සමහර තරංග ඝන ද්‍රව වායු මාධ්‍ය නැතුව හිස් අවකාශයේ දිගේ යනවා. පුතේ මේ මාධ්‍යයක් දිගේ තරංගයක් යද්දී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේ බලන්න මේ තියෙන්නේ ඝන හෝ ද්‍රව හෝ වායු මාධ්‍යයක් නම් මේ තියෙන්නේ ඒ මාධ්‍ය තුල තියෙන අංශු නම් පුතේ ඔන්න බලන්න වෙන වැඩේ මෙන්න මම මෙතනින් දෙනවා තරංගයක් සැපයීම උදෙසා ශක්තියක් දෙනවා. ශක්තිය ගමන් කිරීම තමයි අපි තරංගයක් කියලා කියන්නේ. මහා ලොකු දෙයක් නෙමෙයි මෙතනින් ශක්තිය දුන්න ගමන් පුතේ ඒ ශක්තිය අරගන්න අංශු ශක්තිය අරගෙන එකපාරට මෙයාලා ඔහොම උඩට යනවා. මේ අංශු උඩට යනවා. එතකොට මේ අංශු වලට බැඳිලා තියෙන යාබද අංශුත් මේ පැත්තට ඔන්න ඔය විදිහට ගමන් කරනවා. ඕන් ඔය විදිහට අංශු වෙනවා. එතකොට මෙන්න මෙහෙ තිබ්බ අංශු ටික උඩ ගියානේ. ශක්තිය අරගෙන උඩ ගියා. ඊට පස්සේ ඒ අංශු එයාලගේ ශක්තිය යාබද අංශු වලට ට්‍රාන්ස්මිට් කරනවා. ඒ අංශු එයාලගේ තිබ්බ ශක්තිය උඩාව ඒ ශක්තිය යාබද අංශු වලට දෙනවා. දුන්න ගමන් මේ අංශු වෙනවා පහළට. මේ අංශු ඕන් ඔහම පහළට එනවා. මේ ශක්තිය මෙයාලට ගියාම ඒ අංශු ටික ඔන්න ඔහම උඩට යනවා. මේ අංශු ටික ඕන් ඔහම උඩට යනවා. ඔන් ශක්තිය අරන් ඒ අංශු උඩාව. දැන් උඩ ගියපු දැන් මේ ශක්තිය තමයි අරන් ආවේ මම ඒක රතු පැනෙන් අදින්නම්කෝ. මෙන්න ශක්තිය අරන් ආවා. අපි මෙහෙන් ශක්තිය දුන්නා මේ ශක්තිය හැපැත්ත අංශුවට ගියා. ඒ අංශු එයාලගේ ශක්තිය යාබද අංශුවට දෙනවා. යාබද අනුයාත අංශුවට දෙනවා. ඒ ශක්තිය අනුයාත අංශු මගින් ගත්තාම ඒ අනුයාත අංශු ශක්තිය අරන් එයාලා එනවා උඩට. ඔය ශක්තිය ලැබිච්ච ගමන් පුතේ පොඩ්ඩ බැරි වෙද්දි උඩ යනවනේ. අපි දන්නවා මේ සමාජයේ ඉන්න සමහර වස්තු ඉන්නවා. පොඩ්ඩ බැරි වෙද්දි උඩ යනවා. එහෙම නිකන් උඩ යන්නේ. වස්තුවක් උඩ යන්නරන් ඒකට අමතරව ශක්තිය දෙන්න ඕන. පිටින් කට්ටිය ශක්තිය දෙන්න තමයි වස්තුව උඩ යන්නේ. හරිද? දැන් මේ අංශු උඩ ගියා. පිළිවෙලට කිව්වේ. ඒ අංශු උඩ ගියා. දැන් මේ අංශු යාලගේ ශක්තිය යහපතට දෙද්දි මේ අංශු වෙනවා පහළට. මේ අංශු ඕංගොම් පහළට එනවා. මෙයාලා එනවා පහළට. එතකොට මේ අංශු ටික මෙහෙන් ශක්තිය අරගෙන ආයමත් එනවා උඩට. ආයමත් යනවා යටට. උඩට යනවා ශක්තිය දෙනවා යට එනවා. උඩ යනවා ශක්තිය දෙනවා යට යනවා. උඩ යනවා ශක්තිය දෙනවා යට යනවා. උඩ යනවා ශක්තිය දෙනවා යට යනවා. එතකොට අංශු මෙන්න මෙහෙම ගමන් කිරීමයි වෙන්නේ. ඊට පස්සේ මේ අංශු මෙතන තියෙන අංශු උඩ යට යද්දි මෙයා උඩ යද්දි මෙයා යට එනවා. ඔන්න ඔය විදිහට අංශු දෙපැත්තට ගමන් කරනවා. පැටියෝ. අපි දෙන ශක්තිය මුන්ට ගන්නවා. උන්ට දෙනවා. මුන්ට දෙනවා. මුන්ට දෙනවා. ඒ කියන්නේ ශක්තිය ටික ටික ඉස්සරහට යනවනේ. පැටියෝ ශක්තිය ගමන් කිරීමට අපි කියන්නේ මොකද්ද? තරංගය.
එහෙනම් ඔන්න මාධ්‍යයකට ශක්තිය දුන්නාම ඒ ශක්තිය ඉස්සරහට යනවා. ඒ කියන්නේ තරංගය ඉස්සරහට යනවා. හැබැයි අංශු යනවද? අංශු යන්නේ. අංශු ශක්තිය අරන් උඩ යනවා යට යනවා. උඩ යනවා යට යනවා. එකම පිහිටීමක් වටා දෙපසට සිදුවන චලිතයකට අපි කියනවා දෝලනයක්. එහෙනම් අංශු මොකද වෙන්නේ? දෝලණය වෙනවා. නැත්තම් මේකට තව නමක් කියනවා කම්පනයක්. ඔසිලේෂන් එකක්. කම්පනයක්. එහෙනම් අපි මේකෙන් ඉගෙන ගත්තා මොකද්ද? කිසියම් මාධ්‍යයකට ශක්තිය දුන්නාම ශක්තිය ගමන් කරනවා තරංගයක් විදිහට. තරංගයේ ඉස්සරහට යද්දී තරංගය ගමන් කරනවා මිසක් අංශු යන්නේ නැහැ. අංශු එක තැන දෝලණය වීම විතරයි සිද්ධ වෙන්නේ. ඒ අනුව පේනවා තරංගයක් ගමන් කිරීමේදී තරංගය ගමන් කෙරුවත් අංශු ගමන් නොකරන බව, අංශු එක තැන දෝලණය වන බව. අපිට මේක ටෙස්ට් කරන්න විද්‍යාගාරය තියෙනවා පුංචි පරීක්ෂණයක් ගෙදර වුණත් කරන්න පුළුවන් එකක්. රයිට්. පුතේ අපි දැන් බලන්න යන්නේ මාධ්‍යයක් ඔස්සේ තරංගයක් සම්ප්‍රේෂණය වෙද්දී තරංගය ගමන් කරනවා හැබැයි අංශු ගමන් කරන්නේ නැහැ කියලා ඔප්පු කරන්නයි යන්නේ. මේකට ගන්නවා පුතේ මෙන්න මේ වගේ ජල පෘෂ්ඨයක්. මේ ජල පෘෂ්ඨයේ තනිකර හැදලා තියෙන පැටියෝ මෙන්න මේ වගේ කුඩා ජල අංශු වලින් ජල පෘෂ්ඨයේ හැදෙන කුඩා ජල අංශු වලින් මේ විදිහට තියෙන පුංචි ජල අංශු වලින්. එතකොට මේ ජල අංශු මත මම තියෙනවා පාවෙන වස්තුවක්. අපි හිතමු කඩදාසි බෝට්ටුවක්. හරි මොකක් හරි පාවෙන වස්තුවක්. මේ පුතේ කඩදාසි බෝට්ටුව මේක ඔලු කට්ටයි යට කටු දෙකයි. පයිරට්ස්ලා ඉන්නේ. ඒ කියන්නේ කවුද? මුහුදු කොල්ලකාරයන්ගේ බෝට්ටුවක්. හරිද? දැන් මම මේ වතුර පෘෂ්ඨය මත බෝට්ටුව තිබ්බහම පුතේ බෝට්ටුවේ තියෙනවා නැත්තම් ලී කුට්ටියේ තියෙනවා ලී අංශු නැත්තම් බෝට්ටුවේ තියෙනවා කඩදාසි අංශු. පැටියෝ කඩදාසි අංශු වතුර මත තිබ්බ ගමන් මේ කඩදාසි අංශු ජල අංශුත් එක්ක මෙන්න මෙහෙම බැඳීම් හදා ගන්නවා. ඒකනේ කඩදාසි බෝට්ටුව වතුරට තියලා කඩදාසි බෝට්ටුව උස්සද්දි වතුර ලේය එක කඩදාසියේ ඇලිලා උඩට එන්නේ බැඳීම් හදා ගන්නවා. බෝට්ටුව ගද්දි ජලාංශු ටික ජලයෙන් කැඩිලා ජලයෙන් ගැලවිලා බෝට්ටුවත් එක්ක ඇලිලා එනවා. ඒතකොට ජලාංශු බෝට්ටුවේ අංශු එකිනෙකා සමග ආකර්ෂණ බල වලින් බැඳෙනවා. දැන් හිතන්න ජලාංශු වලට බෝට්ටුවේ අංශු බැඳිලා තියෙනවා නම් ජලාංශු ගියොත් බෝට්ටුවේ අංශු මොකද වෙන්න ඕනේ? ඔව් එයත් යන්න ඕනේ. බැඳීම් කියන්නේ එහෙම දේවල් පුතේ. බැඳීම් කියන්නේ එහෙම දේවල්. එක්කෙනෙක් යනවා නම් අනික් කෙනත් ඒත් එක්ක බැඳිලා එනවා. එක්කෙනෙක් නවතිනවා නම් අනික් කෙනත් ඒත් එක්ක නතර වෙනවා. ජලාංශු වලට බෝට්ටු අංශු බැඳිලා තියෙන හින්දා ජලාංශු උඩ ගියොත් බෝට්ටුවේ අංශුත් උඩ යන්න ඕනේ. ජලාංශු පහළ ගියොත් බෝට්ටුවේ අංශුත් පහළ යන්න ඕනේ. ජලාංශු ඉස්සරහට ගියොත් බෝට්ටුවේ අංශුත් ඉස්සරහට යන්න ඕනේ. ජලාංශු පිටිපස්සට ගියොත් බෝට්ටුවත් යන්න ඕනේ පිටිපස්සට. ඕක තමයි බැඳීමක ස්වභාවය. අපි දැන් බලමු පුතේ මෙන්න මේ කියලා ජල පෘෂ්ඨයට මම දානවා ගලක්. ගලක් ඇතෑරීමකින් මම මේ ජල පෘෂ්ඨයට ලබා දෙනවා ශක්තියක්. ගලක් අතෑරලා මම මේ ජල පෘෂ්ඨයට දෙනවා ශක්තියක්. හිතන්න මම මෙතනින් මම මෙහෙම ශක්තිය දෙනවා. දෙද්දි මම මේ ශක්තිය අරගෙන ජලාංශු ටික උඩට යනවා ඔහොම දිය රැල්ලක් වගේ. ශක්තිය අරගෙන අංශු උඩ යනවා. ඒ අංශු එයාගේ ශක්තිය මෙයාට දීලා දැන් ජලාංශු මෙහෙම උඩ ගිහිල්ලා මේ ටික ඔහොම තියෙනවා. ඊට පස්සේ මේ උඩ ගියපු අංශු එයාගේ ශක්තිය යාබද අංශුවට දෙනවා. ශක්තිය යාබද අංශුවට දෙද්දි යාබද අංශු උඩ යනවා මෙයා යට යනවා. එතකොට දෙවනි මොහොතේ රැල්ල මෙහෙම යට යනවා. මේ ශක්තිය ඊළඟ අංශුවට සංක්‍රමණය වෙද්දි ඒ අංශු ටික මෙහෙම උඩ යනවා. මේ ටික ඔහොම තියෙනවා. හරිද? ඊට පස්සේ මේ අංශු දැන් මොකද වෙන්නේ බෝට්ටුව? පැටියෝ ඊළඟම බෝට්ටුව පොඩ තියමුකෝ. ඊළඟ මොහොතේ මේ දිය රැල්ල මේ ජල අංශු එයාගේ ශක්තිය යාබද අංශුවට දෙනවා. එයාගේ ශක්තිය යාබද අංශුවට දෙද්දි මෙයා යට යනවා අර කට්ටිය උඩ යනවා. මෙයා යට යනවා අර කට්ටිය උඩ යනවා. ඔන්න ඔහොම එනවා. එතකොට මෙතන තිබ්බ අංශු ටික මොකද වෙන්නේ? යට ගියපු කට්ටිය මෙහෙන් තව ශක්තිය අරගෙන ඔහොම ඉස්සෙනවා. ඔහොම තමයි ජල තරංගය ඇති වෙන්නේ. පුතේ අපිට පේනවා ජලය මත මේ තරංගය ඇති වෙද්දි දිය රැල්ල ඇති වෙනවා. මේ රැල්ල ඉස්සරහට යනවා. බලන්නකෝ මේ පළවෙනි අවස්ථාව ඊළඟ මොහොතේ රැල්ල මෙතන. ඊළඟ මොහොතේ රැල්ල මෙතන. ඒ කියන්නේ මේ රැල්ල ටිකක් ඉස්සරහට ඇදුනා. මේ රැල්ල ඉස්සරහට ඇදුනා. මේ රැල්ල ඉස්සරහට ඇදුනා. අපිට ඔක මේ තුනම එකම රූපයකට අරන් බලද්දි පේනවා. මේ මෙතනින් ඉස්සුන රැල්ල ඊළඟ මොහොතේ මෙතෙන්ට ඊළඟ මොහොතේ මෙතෙන්ට ඊළඟ මොහොතේ මෙතෙන්ට රැල්ල යනවා වගේ. අපි දන්නවා. වතුරට ගලක් දැම්මහම ඒ ගල ගාවින් ඇති වෙන දිය රැල්ල ෆ්‍රම් ගල වටේට යනවා පේනවනේ. සද්දෙන්නේ නැහැ. හොඳ උදාහරණයක් තමයි ඔය පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය තුල එකිනෙකාට ආදරය කරන පෙම්වතුන්
හවස 4ට 5ට විතර ලෙක්චර් ඉවරුණාට පස්සේ හිමින් සැරේ යනවා මහවැලි ගංගාව ගාවට. මහවැලි ගංගාව ගාවට ගිහිල්ලා මම දන්නවා විශ්වවිද්‍යාලය කියන්නේ ප්‍රේම කරන තැනක් නෙමෙයි කියලා ඔයාලා හිතනවාද? ඉගෙන ගන්න තැනක් කියලා හිතනවාද? එහෙම හිතන්නකෝ. මේ පෙම්වතුන් ගිහිල්ලා අර මහවැලි ගංගාව දිහා බලාගෙන එකිනෙකා පෙම්බස් මුමුණනවා. එකිනෙකා පෙම්බස් මුමුණ. කියන විශ්වවිද්‍යාලය කියන්නේ වෙනම ෆැන්ටසියක්. විශ්වවිද්‍යාලයක් කියන්නේ වෙනම ලෝකයක්. විශ්වවිද්‍යාලයක් කියන්නේ වෙනම සංස්කෘතියක් තියෙන්නේ. මේ විදිහට පෙම්බස් මුමුණ ගමන් කොල්ලා හිමින් සැරේ ගල් කැටයක් කරගෙන බුක් ගල දානවා මහවැලි ගඟට. දාන්තේ ගඟ මැද්දේ ඇති වෙන දිය රැලි රවුමටම ඉස්සරහට යනවා පේනවා. දිය රැලි යනවා පේනවා. එතකොට එනවා ප්‍රශ්නයක්. ඇයි මේ පෙම්වතුන් ගඟට ගල් දාන්නේ? ඒක ඔයාලට ප්‍රශ්නයක්. ඒක උන් දන්නෙත් නැහැ. ඒක උන් දන්නෙත් නැහැ. ඒක මං දන්නෙත් නැහැ. මොකද මම ප්‍රේම කරපු කෙනෙක් නෙමෙයි. මම ප්‍රේම කරන කැම්පස් ගිහපු කෙනෙක් නෙමෙයි හින්දා. හරිද? එතකොට දරුවනේ කියලා තමයි කියන්නේ. හරිද? පුතේ එතකොට වතුරට ගල් කැටයක් දැම්මම මේ ඇති වෙන දිය රැල්ල ඉස්සරහට යනවා පේනවා. පැටියෝ මේ රැල්ල වගේ යන්නේ මොකද්ද? මෙන්න. මෙතනින් දෙන ශක්තිය මේ අංශු ගන්නවා. ඒ ශක්තිය අරන් අංශු උඩ යනවා. ඒ ශක්තිය ඊළඟ අංශුවට එනවා එයා උඩ යනවා. ඒ ශක්තිය ඊළඟ අංශුවට එනවා ඒ කට්ටිය උඩ යනවා. ඒ ශක්තිය ඊළඟ අංශුවට එනවා එයා උඩ යනවා. ශක්තිය යනවා. ශක්තිය යනවා කියලා මොකද්ද මේ යන්නේ? මේ යන්නේ තරංගය. ඔය දිය රැල්ල විදියට යන්නේ මොකද්ද? තරංගය. හරි? පුතේ අපිට පේන විශේෂම දේ තමයි රැල්ල යනවා. බෝට්ටුව මෙහෙම තියෙනවා. රැල්ල මෙතෙන්ට ආපුවම මෙතන තියෙන බෝට්ටුවම උඩට යනවා. හරිද? බෝට්ටුව උඩ යනවා. ඊට පස්සේ දැන් මේ රැල්ල යනවනේ. ඊළඟ මොහොතේ මේ බෝට්ටුව ඔන්නම යට යනවා. අඩේ බෝට්ටුව ඉස්සරහට යන්නේ. දිය රැල්ල මත තියෙන බෝට්ටුව රැල්ලේ දිස්සෙනවා රැල්ල යද්දි පාත් වෙනවා. ආයෙත් ඊළඟ රැල්ලේ දිස්සෙනවා පාත් වෙනවා. රැල්ල යනවා. රැලි ගියාට බෝට්ටුව උඩ යනවා පහළ යනවා. උඩ යනවා පහළ යනවා. අපි කිව්ව නේද? බෝට්ටුවේ අංශු ජලාංශුවට බැඳිලා තියෙන්නේ. ජලාංශු යන්නේ කොහාටද? ජලාංශු යන දිහාටයි බෝට්ටුවේ අංශු එන්නේ. ජලාංශු යන්නේ මොන පැත්තේ? බැඳීම් කියන්නේ එහෙමයි. බැඳීම් මෙහෙමයි. ජලාංශු යන්නේ කොහාටද? එයාට බැඳිලා තියෙන කෙනත් ඒ දිහාටයි යන්නේ. එතකොට දැන් බෝට්ටුව උඩ යනවා පහළ යනවා විතරනේ පේන්නේ. මේකෙන් පේන්නේ මොකක්ද? ඔයාලා දැක්කද මුහුද රැළියෙද්දි මුහුද මැදට වෙන්නේ. කෙලවර නෙමෙයි. ඉවුර කෙලවර නෙමෙයි. වෙරළ කෙලවර නෙමෙයි. ටිකක් මැදට වෙන්න තියෙන රෙජිෆෝම් මේවා හැම උඩ යනවා පහළ යනවා. උඩ යනවා පහළ යනවා විතරයි වෙන්නේ. ඒකෙන් පේන්නේ මොකද්ද? බෝට්ටු අංශු ජලාංශුවට බැඳිලා තියෙනවා. බෝට්ටුව යන්නේ ජලාංශු යන පැත්තට. එහෙනම් බෝට්ටුව ඉහළ පහළ විතරක් යාමෙන් පේන්නේ මොකද්ද? දිය රැල්ල ඇති වෙද්දී තරංගය යනවා. රැල්ල යනවා කියන්නේ තරංගය යනවා, ශක්තිය යනවා. හැබැයි ජලාංශු ඉහළ පහළ යාම විතරයි සිද්ධ වෙන්නේ. ඒ අනුව අපිට තවදුරටත් තහවුරු නමුතේ තරංගයක් ඇතිවීමේදී තරංගය ගමන් කෙරුවත් මාධ්‍ය අංශු ඉස්සරහට ගමන් කරන්නේ. මාධ්‍ය අංශු එකතැන දෝලණය වීම පමණයි සිද්ධ වෙන්නේ. ඔන්න කරුණු, ඔන්න විශේෂ කරුණු, ඔන්න ඔළුවට දා ගන්නවා නම් කරුණු. හරි. අපි ලියන්න පටන් ගමු පැටියෝ. ඔයාලා ටියුට් එකේ තියෙනවා ඊළඟ මාතෘකාව මෙන්න මේ විදිහ. බලන්න. පිටුවංග 27යි තියෙන ටියුට් එක තියෙන දරුවන්ගේ PDF එක තියෙන දරුවන්ගේ පළවෙනි පිටුවේ. මාධ්‍යයක් ඔස්සේ තරංගයක් ගමන් කරන විට මාධ්‍ය අංශු ඉදිරියට ගමන් නොකරන බව පෙන්වීම. පුතේ මම මේ කිව්ව ටෙස්ට් එක ජලය මත බෝට්ටුවක් තියලා ගලක් අතහැරලා දිය රැලි ඇති වෙන මොහොතවල් දීලා තියෙනවා. පළවෙනි මොහොතේ රැල්ල උඩ යන මොහොත, ඊළඟ පින්තූර තියෙනවා උඩ ගියපු රැල්ල යට යන මොහොත. බෝට්ටුව උඩ යනවා පහළ යනවා විතරයි කියලා දීලා තියෙනවා පින්තූරේ. රයිට්. අපි යන් දැන් එහා පැත්තට. එහා පැත්තට ලියන්න පටන් ගමු. මෙන්න මේ කියන විස්තරේ. ලියන්න මේ විදිහට රූපයේ දක්වා ඇති පරිදි ජල පෘෂ්ඨයක් මත රූපයේ දක්වා ඇති පරිදි ජල පෘෂ්ඨයක් මත පාවෙන වස්තුවක් තබා දිය රැලි ඇති කරමු. දිගටම ලියන්න. දිය රැලි ඉදිරියට ගමන් කළද වස්තුව ඉහළ පහළ යාම පමණක්.
වස්තුව ඉහළ පහළ යාම පමණක්. සිදුවන බව පෙනේ. සිදුවන බව පෙනේ. දිගටම ලියන්න. එනම් ශක්තිය වරහන් ඇතුළේ ලියන්න තරංගය. ශක්තිය වරහන් ඇතුළේ තරංගය. ඉදිරියට ගමන් කළද දැන් රතු පෑන ලියන්න. මාධ්‍ය අංශු ඉහළ පහළ දෝලනය. මාධ්‍ය අංශු ඉහළ පහළ දෝලනය. ඉහළ පහළ පමණක් දෝලනය වන බව පෙනේ. දෝලනය වන බව පෙනේ. හරි නේද? ඔන්න තරංගයක් ඇති වෙද්දි මාධ්‍යයක ඒ තරංගය ඉස්සරහට යනවා. තරංගය ගියත් මාධ්‍යංශු යන්නේ. මාධ්‍යංශු එකම තැන දෝලනය විතරයි වෙන්නේ. ශක්තියෙද්දී උඩ යනවා, ඊළඟ කට්ටියට ශක්තිය දීලා යට යනවා. ඊළඟ එක්කෙනා උඩ ගිහින් ශක්තිය යහපත දෙදී ආ යට යනවා, මෙයා උඩ එනවා. ඔන්න ඔකයි තරංගයක මූලිකම සංකල්පය. අපි බලමු තරංග වර්ග කරන්න පටන් අරගෙන. හොඳයි පුතාලා, තරංග වර්ගීකරණය. පැටියෝ, තරංග වර්ගීකරණය කියන්නේ මේකයි. මේ ලෝකේ තියෙන තරංග සම්ප්‍රේෂණය වීමට, සම්ප්‍රේෂණය වෙනවා කියන්නේ ගමන් කරනවට. තරංග සම්ප්‍රේෂණය වීමට මාධ්‍යයක් අවශ්‍යද නැද්ද කියන එක මත අපි බෙදනවා තරංග වර්ග දෙකක්. මෙන්න බලන්න. මේ තියෙන්නේ ශක්ති ප්‍රභවයක් කියලා හිතන්න. මේ ශක්ති ප්‍රභවයක්. මේ ශක්ති ප්‍රභවයෙන් තමයි ශක්තිය නිකුත් කරන්නේ. මෙතන තියෙනවා පුතේ ඝන හෝ ද්‍රව හෝ වායු මාධ්‍යයක්. ඝන, ද්‍රව හෝ වායු මාධ්‍යයක්. මෙතන තියෙනවා කියලා හිතන්න හිස් අවකාශයක්, රික්තයක්. ඔන්න බලන්න. පුතේ සමහර තරංග තියෙනවා ශක්තිය එළියට ආපුවාම ඒ ශක්තිය ගමන් කිරීමනේ තරංගය කියන්නේ. තරංගය කියන්නේ ශක්තිය ගමන් කිරීම. සමහර තරංග තියෙනවා එළියට ආපුවාම ඝන ද්‍රව වායු මාධ්‍ය දිගේ යනවා. හැබැයි හිස් අවකාශයක් තිබ්බ ගමන් තරංගය බලනවා චී. මොකද්ද මේ හිස් අවකාශයක්? ඔව්වාස්සේ අපි යන්නේ කියලා සමහර තරංග බලනවා. ඒ කියන්නේ එයා සම්ප්‍රේෂණය වෙන්න ඝන ද්‍රව වායු මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. හිස් අවකාශ දිගේ යන්නේ නැහැ. අන්න සම්ප්‍රේෂණය වීමට පදාර්ථමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය නම් හිස් අවකාශ දිගේ ගමන් කරන්නේ නැත්නම් අන්න ඒ වගේ තරංග වලට පුතේ අපි කියනවා නමක් යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තරංග. එහෙනම් යාන්ත්‍රික තරංගයක් සම්ප්‍රේෂණය වීමට පදාර්ථමය මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. හිස් අවකාශ දිගේ යන්නේ. උදාහරණ හිතන්න ජල තරංග. ජල තරංග යන්න නම් වතුර තියෙන්න ඕන. වතුර නැතුව නිකම් පාර දිගේ තරංග ජල තරංග නිකන් යන්නේ. රික්තයක් දිගේ ජල තරංගය යන්නේ. සම්ප්‍රේෂණ මාධ්‍යයක් අත්‍යවශ්‍ය හින්දා යාන්ත්‍රික තරංග කියන්නේ මොකක්ද එන? ජල තරංග කියන්නේ මොකක්ද එන? යාන්ත්‍රික තරංග. ඊට පස්සේ ධ්වනි තරංග. ධ්වනියත් එහෙමයි. ශබ්දය මගේ කටින් එළියට ආවට පස්සේ ශබ්දය ඉස්සරහට යන්න නම් පුතේ මාධ්‍යයක් තියෙන්න ඕන. හිස් අවකාශයක් තියෙනවා නම් ශබ්දය යන්නේ. එහෙනම් ධ්වනිය ගමන් කරන්නත් මාධ්‍යයක් අත්‍යවශ්‍ය නිසා ධ්වනිය කියන්නේ යාන්ත්‍රික තරංගයක්. හැබැයි සමහර තරංග තියෙනවා කැටයන් නෑ. කැටයන් චමින්දව ගෙනෙමේ. මාධ්‍ය තිබ්බත් එකයි නැතත් එකයි කම්මෝගෝ චිකාගෝ. තරංගය එනවා එළියට. ඝන ද්‍රව වායු මාධ්‍යයක් තිබ්බොත් ඒක යනවා. රික්තයක් තිබ්බොත් ගානක්වත් නැහැ. වගේ වගක් නැහැ. කාගෙන යනවා එක මැද්දෙන්. කියනවා රික්තද මාධ්‍යද ඕන මගුලක් මම යනවා මේ කස්තින්. අන්න සම්ප්‍රේෂණයට පදාර්ථමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය නැහැ. හිස් අවකාශයක් දිගට යනවා නම් අන්න ඒ වගේ තරංග වලට පුතේ අපි කියනවා විද්‍යුත් චුම්බක තරංග. මොකක්ද තරංග? විද්‍යුත් චුම්බක තරංග. ඔන්න මේ ලෝකේ තියෙන ප්‍රධාන තරංග වර්ග දෙක. උදාහරණ විදිහට කිව්වොත් විද්‍යුත් චුම්බක තරංග වලට පුතේ හොඳම උදාහරණය තමයි ආලෝකය. පැටියෝ ආලෝකයේ ගමන් කරන්න පදාර්ථමය මාධ්‍යයක් ඕනේ. හිස් අවකාශ දිගට ආලෝකය යනවා. රික්තයන් දිගට යනවා. ඝන ද්‍රව වායු මාධ්‍යස්සිත යනවා. ඕනම ගුලක යනවා. එක්ස් කිරණ.
ඊට පස්සේ පාර ජම්බුල කිරණ මෙන්න මේ සියල්ලක්මයි තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංගනික. එහෙනම් ලෝකයේ තියෙන සියලු තරංග ප්‍රධාන වර්ගද O level අත්‍යවශ්‍යයි. අහනවාය බුරිය සමනල් ගැට වැටෙන්න අහන්නේ. මාරැහිල්ලක් අහනවා මෙව්ව බැරුව ගියොත් නම් සියල්ල ඉවරයි. ඔයාලගේ සම්පූර්ණ අනාගතයේ තේරම ඉවර වෙලා යනවා. ජීවිතේ ගොඩ යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. මම කියන්නේ ජීවිතේ ගොඩ යන්න තියෙන එකම ක්‍රමය අධ්‍යාපනය කියලා මම කියන්නේ. ඉගෙන ගත්තේ නැති මිනිස්සු ගොඩ ගියපු අවස්ථා තියෙනවා. ඔය Facebook වල එහෙම නිතරම සංසරණය වෙන වාක්‍ය තියෙනවනේ. පන්තිය අන්තිමයා වෙච්ච එක තමයි හොඳම ගේම ගැහුවේ. ඒ ඉරිසියාමනේ. පන්තියේ එකෙක් ඉගෙන ගන්නවට වටේ පිටේ ඉන්න උන්ගේ තියෙන පැලියාවේ තියෙන්නේ. අර පන්තියේ වැඩි ලකුණු ගන්න 1 2 3 4 5 ඉස්සරහින් ඉන්න උන් ගැන අර පිටිපස්සේ උන්ගේ පොඩි අවුලක් තියෙනවා. ඒතර උන් ඔය කොහේ හරි ඉන්න මොනවා හරි YouTube කරලා මොනවා හරි සෙල්ලමක් දාලා මොනවා හරි ලයින් එකක් ගලවලා පොඩි වාහන කෑල්ලක් ගෙනාවුවම උගේ ෆොටෝ එකක් දාලා කියනවා මම පන්ති ඉගෙන ගත්තේ නැහැ ඉස්කෝලේ ගුරුවරු මාව මෙහෙම කරුවා ඉස්කෝලේ ගුරුවරු මට මෙහෙම කරුවා මට මෙහෙම කරුවා හැබැයි මම ඉගෙන ගත්තේ නැතුනොත් මම ගේමක් ගහලා. ඒතකොට අර ලෝකේ ලංකාවේ ඉන්න බුද්ධිමත් ප්‍රජාවට වැඩිය උගත් ප්‍රජාවට වැඩිය මෝඩයෝ ප්‍රජාව වැඩි හින්දා අර මෝඩයෝ අතර මේක වෛරල් වෙලා යනවා. මෝඩයෝ අතර මේක වෛරල් වෙච්ච එක මම උන්ට නිකන් ආයේ මොකුත් නැහැ පිස්සු වගේ. උන්ට නිකන් අර සෝමාලියාවට පාන් වැටුණා වගේ. උන්ට නිකන් නලියන්න ගන්නවා දෙදරනවා එකපාරම අඩේ නියමයි. අන්තිමයා වෙච්ච එකේ පන්තියේ කොන් වෙච්ච එකේ ගොඩ ගිහිල්ලා කියලා මොම් මොකද කරන්නේ 50 ඩේටා කාඩ් එකක් දාගෙන හොගාලා මේක දිගට හරහට යනවා. එතකල් අරුන් කරන්නේ එක මාකටිං වැඩක් වෙන්න පුළුවන්. අපේ උන් ටික එකට අහු කරනවා. මතක තියාගන්න පන්තියේ අන්තිමයා වෙච්ච උන් ගේමක් ගහපු අවස්ථාව ඇති. හැබැයි මතක තියාගන්න පන්තියේ 1 2 3 4 වෙලා හොඳට ඉගෙන ගත්තේ උන් ගහපු ගේම ලොවෙත් නැති ගේමක් ගහලා තියන්නේ. උන්ගේ කයියයි පොයියයි නෑනේ. උන් කියවන්නේ මම පන්තියේ එක වුණා මට මෙහෙම ලකුණු තිබ්බා මම මෙච්චර ඉගෙන ගත්තා මම මේ කැම්පස් එකට ගියා ඒකින්ද මම මෙහෙම කරුවා. උන් කියන්නේ උන් පාඩුවේ ඉන්නවා. මොකද පිස්සු කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නෑනේ. එහෙමනේ කතාව. ඒකින්ද මතක තියාගන්න වටේ පිටේ ලපයි සිපයි කියන කතාව ඔලුවට දාගන්න එපා. ඔයාගේ පාත් එක හදාගෙන යන්න. කෙලවෙච්ච දවසට hina වෙන්න උන් ටික ඕන තරම් ඉන්නවා වටේ. හරියොත් හරියපුන්ට වැඳගෙන පස්සෙන් එනවා. කෙලවුණාට පස්සේ hina වෙන්න කට්ටිය ඉන්නවා. හැම තිස්සෙම ඔයා ආදරය කරන්න ඉගෙන ගන්න ඔයාට. ඔයාට ආදරය කරලා ඔයාගේ සාර්ථකත්ව වෙනුවෙන් ඔයා අඩි තියාගෙන ඉස්සරහට යන්න. රයිට්. ඔන්න තරංග වර්ග දෙක. ලෝකේ තියෙන සියලුම තරංග වර්ග දෙකයි. මොනවද? සම්ප්‍රේෂණය වෙන්න මාධ්‍යයක් අත්‍යවශ්‍ය නම් හිස් අවකාශ දිගේ යන්නේ නැත්නම් යාන්ත්‍රික තරංග. සම්ප්‍රේෂණය වෙන්න මාධ්‍යයක් අත්‍යවශ්‍ය නැහැ. හිස් අවකාශ දිගේ යනවා නම් විද්‍යුත් චුම්බක තරංග. රයිට්. ලියමු අපි පුතේ ඊගාවට තියෙනවා මාතෘකාව තියෙනවා තරංග වර්ගීකරණයේ හැපත පිටුවේ තියෙනවා පුතේ සම්ප්‍රේෂණ මාධ්‍යයක් අවශ්‍ය වීම හෝ නොවීම තරංග වර්ග දෙකයි. ලියමු 1 2 දාලා යන්නේ එක යාන්ත්‍රික තරංග දෙක විද්‍යුත් චුම්බක තරංග. එක යාන්ත්‍රික තරංග දෙක විද්‍යුත් චුම්බක තරංග. හරි. දැන් ලියගමු යාන්ත්‍රික තරංග කියන එක යටතේ. යාන්ත්‍රික තරංග කියන තැන ලියා ගන්න මෙහෙම. සම්ප්‍රේෂණය වීම සඳහා සම්ප්‍රේෂණය වෙනවා කියන ගමන් කරනවට සම්ප්‍රේෂණය වීම සඳහා පදාර්ථමය මාධ්‍යයක් සම්ප්‍රේෂණය වීම සඳහා පදාර්ථමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය තරංග වේ. හරි පුතේ උදාහරණ ලියමු එකට. මොනවද යාන්ත්‍රික තරංග වලට උදාහරණ? ජල තරංග, ධ්වනි තරංග. ජල තරංග, ධ්වනි තරංග. හරි. සම්ප්‍රේෂණ සඳහා පදාර්ථමය මාධ්‍ය අත්‍යවශ්‍ය තරංග වේ. උදාහරණ ජල තරංග, ධ්වනි තරංග. රයිට්. ඊට පස්සේ ලියමු පුතේ විද්‍යුත් චුම්බක තරංග කියන දන. විද්‍යුත් චුම්බක තරංග කියන දන ලියමු. සම්ප්‍රේෂණය වීම සඳහා පදාර්ථමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවන තරංග වේ. දිගටම ලියන්න. රික්තයන්හි පවා ගමන් කරයි.
ගමන් කරයි. රයිට්. උදාහරණ ලියමු පුතේ. උදාහරණ ලියන්න. ආලෝකය X කිරණ මැස්සෝ සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා ස්ටුඩියෝ එක ඇතුළට අවුරුදු ළඟ හින්දා මැස්සෝ එනවා කැවුම් කණ්ඩ. ඉතින් අපේ ගම්වල මිනිස්සු කියනවනේ අවුරුදු කාලෙ වෙද්දි මැස්සෝ එනවා කැවුම් කණ්ඩ. අවුරුදු කාලෙ වෙද්දි තව එන සතෙක් කවුද? ඔව් කොහොමත් එනවා. දැන් නම් කොහොම වැඩි නෑ නේද? අවුලක් දන්නේ නැහැ කොහොම හරි අවුලක් දන්නේ ආණ්ඩුවත් එක්ක. මේ කොඳුරු වෙනවා ගෙවල් වලට. ගමේ කට්ටිය කියන්නේ කැවුම් කණ්ඩ එනවා කියලා. රයිට්. හරි. ඔන්න පුතේ අපි තරංග ප්‍රධාන වර්ග දෙකකට බෙදලා යාන්ත්‍රික තරංග විද්‍යුත් චුම්බක තරංග කියන දෙක අපි හදාarලා ඉවරයි. පැටියෝ ඔය විද්‍යුත් චුම්බක තරංග කියන එකට තියෙනවා පොඩි විශේෂ අර්ථ දැක්වීමක්. විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට දැන් විද්‍යුත් චුම්බක තරංගයක් කියන එක අපි ලිව්වනේ. විද්‍යුත් චුම්බක තරංගයක් කියන එක ලිව්වා. අපි දැන් යනවා විද්‍යුත් චුම්බක තරංගය ගැන විශේෂ සටහනක් කියන්න. එතකොට ඔතන ලියන්න සිලබස් එකේ ලියන්න ඔතන නෝට් එක නැහැ. මේක මම විශේෂයෙන් දෙන සටහනක් ඉඳලා ඔයාලා ටියුට් එකේ වෙනම තැනක. ඔයාලා ටියුට් එකේ අවසාන පිටුවේ හිස් තියෙන තැනක හරි වෙන කොලයක හරි ලියා ගන්න. ලියලා තියාගන්න විද්‍යුත් චුම්බක තරංග ගැන විශේෂ සටහන. පුතේ විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. විද්‍යුත් චුම්බක තරංගය ඇති වෙන්නේ මෙන්න මෙහෙම. එක දිගට මෙන්න මේ අතට සක ගාලා කම්පණය වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයක්. විද්‍යුත් ක්ෂේත්‍රයක් කියන්නේ පැටියෝ කරන්ට් එකක්. මේ අතට වේගෙන් කරන්ට් එකක් කම්පණය වෙනවා. මේ අතර කරන්ට් එක කම්පණය වෙද්දී ඊට ලම්බක තලයක මෙන්න මේ පැත්තට චුම්බක ක්ෂේත්‍රයක් කාන්දම් ගතියක් කොහොම කම්පණය වෙනවා. ඒතකොට විද්‍යුත් ක්ෂේත්‍රය ඔහොම යද්දී චුම්බක ක්ෂේත්‍රය මෙහෙම යනවා. මෙන්න මේ ක්ෂේත්‍ර දෙක ඔන්නෝම ගලාගෙන එන එක තමයි විද්‍යුත් චුම්බක තරංගයකද සිද්ධ වෙන්නේ. එහෙනම් විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ මොකද්ද? එකිනෙකට ලම්බක තල දෙකක මෙන්න ඔන්න එක තලයක්. ඔන්න එක තලයක්. මේ කෙලින් අතර කම්පණය වෙන විද්‍යුත් ක්ෂේත්‍රය. එකිනෙකට ලම්බක තල දෙකක කම්පණය වෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් නිසා මේ මම කළු පාටින් යන්නේ චුම්බක ක්ෂේත්‍රය. මේ අතර තියෙනවා චුම්බක ක්ෂේත්‍රය. ඔය මේ තියෙන්නේ මේ අතර තියෙනවා පුතේ චුම්බක ක්ෂේත්‍රය. වේගෙන් සක ගාලා කම්පණය වෙන චුම්බක ක්ෂේත්‍රයක්. මම මේ රතු පාටින් වල තියෙන පුතේ විද්‍යුත් ක්ෂේත්‍රය. මේ අතර තියෙන මේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය. ඔන්න විද්‍යුත් ක්ෂේත්‍රය. මේන් තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රය. මේ අතර තියෙන මේ විද්‍යුත් ක්ෂේත්‍රය. ඔන්න විද්‍යුත් ක්ෂේත්‍රය. දැක්කද? එකිනෙකට ලම්බක තල දෙක කම්පණය වෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් නිසා ඊට ලම්බකව ගමන් කරන තරංගයක්. ඒ කියන්නේ මම මේක මෙහෙම ඇන්දොත් මේ අතට කම්පණය වෙනව නම් විද්‍යුත් ක්ෂේත්‍රය චුම්බක ක්ෂේත්‍රය කම්පණය වෙනවා මෙන්න මේ අතට. චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ අතට කම්පණය වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රය මෙහෙම චුම්බක ක්ෂේත්‍රය මෙහෙම. එතකොට ඔය දෙක නිසා ඇතිවන තරංගය එන්නේ මෙන්න මේ පැත්තට. බලන්නකෝ. එකිනෙකට ලම්බක තල දෙකක කම්පණය වන විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් නිසා ඊට ලම්බකව ඇති වෙන තරංගයකට අපි කියනවා විද්‍යුත් චුම්බක තරංගයක්. අපි ලියාගමු ඕනක විශේෂ සටහනක් විදිහට. හරි. දැන් ලියන්නකො මේ විදිහට විශේෂ තැනක ලියන්නේ. විද්‍යුත් චුම්බක තරංගයක ස්වභාවය කියලා ලියන්න. විද්‍යුත් චුම්බක තරංගයක ස්වභාවය. රයිට් කියලා ලියලා පැටියෝ මෙන්න මේ පින්තූරේ පොඩ්ඩක් ඇඳ ගන්න. මේ පින්තූරේ මේ අතර කම්පණය වෙනවා විද්‍යුත් ක්ෂේත්‍රය, මේ අතර කම්පණය වෙනවා චුම්බක ක්ෂේත්‍රය. ඒ තල දෙකට ලම්බක තලයකට ගමන් කරනවා තරංගය. කියනවා විද්‍යුත් ක්ෂේත්‍රයයි චුම්බක ක්ෂේත්‍රයයි කාන්දම් ගතියයි කරන්ට් ගතියයි දෙන්න කෙලගෙන යනවා එක පැත්තකට. ඔක තමයි විද්‍යුත් චුම්බක තරංගය කියන්නේ. රයිට්. දැන් ලියා ගන්න මෙහෙම. එකිනෙකට ලම්බක තල දෙකක කම්පණය වන විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් නිසා විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් නිසා
ලම්බක තලයක ඇතිවන තරංගයකි right ඔන්න පුතේ විද්‍යුත් චුම්බක තරංගවල ගැඹුරු පැහැදිලි කිරීමක්ම කෙරුවා. දැන් පිටිකෝ අපි බලන්න යනවා මේ විද්‍යුත් චුම්බක තරංග මෙච්චර වටින්නේ ඇයි? මහ පොළොවට සූර්යාගේ ඉඳන් එන ආලෝක ධාරා ගලාගෙන එන්නේ විද්‍යුත් චුම්බක තරංග විදියට. ඒ කියන්නේ පෘථුවිය තුල ජීවය පවතින්නෙම මේ කියන විද්‍යුත් චුම්බක තරංග හින්දා. මේ විද්‍යුත් චුම්බක තරංග සතු සුවිශේෂී ගුණ තියෙනවා පුතේ. මොනවද? කිසිම තරංගයකට නැති විද්‍යුත් චුම්බක තරංග සතුව තියෙන විශේෂ ගුණ. අපි බලන්න යන්නේ විද්‍යුත් චුම්බක තරංගවල ගුණ. මෙවුවා විභාගෙට විශේෂයෙන් අහනවා ප්‍රධාන වශයෙන් බහුවර්ණ. ඉරි ගහන ප්‍රශ්න වලට විශේෂයෙන් අහනවා මේ කියන්න නෙවා. සැරට මතක තියෙන්න ඕන, බරපන්තියෙන් මතක තියෙන්න ඕන. right. පුතේ විද්‍යුත් චුම්බක තරංගයක තියෙනවා කම්පණය වෙන කරන්ට් එකක්. ඒ නිසා මෙයාට මොන ගුණද තියෙන්නේ? විද්‍යුත් ගුණ තියෙනවා. විද්‍යුත් ගුණ තියෙනවා. ඒ වගේම පැටියෝ විද්‍යුත් චුම්බක තරංගයක තියෙනවා කම්පණය වෙන චුම්බක ක්ෂේත්‍රයක්. ඒ නිසා මෙයාට මොන ගුණ තියෙන්නේ? චුම්බක ගුණ තියෙනවා. චුම්බක ගුණ. එහෙනම් විද්‍යුත් චුම්බක තරංග වලට විද්‍යුත් ගුණ මෙන්ම චුම්බක ගුණක් තියෙනවා. පළවෙනි එක. දෙවෙනි එක. පුතේ විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණය වෙන්න පදාර්ථමය මාධ්‍යයක් ඕනේ. හිස් අවකාශ දිගේ පවා මෙයා සම්ප්‍රේෂණය වෙනවා. එහෙනම් අංක 2 මොකද්ද? සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නැත. සම්ප්‍රේෂණ මාධ්‍යයක් අවශ්‍ය නැත. ඔන්න දෙවෙනි එක ලියා ගන්න. සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නැත. පළවෙනි එක විද්‍යුත් ගුණ හා චුම්බක ගුණ ඇත. දෙවෙනි එක සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නැත. තුන්වෙනි එක. පුතේ විද්‍යුත් චුම්බක තරංග වල තුන්වෙනි ගුණය තමයි විද්‍යුත් චුම්බක තරංග යන්නේ මෙන්න මේ විදිහට යන තරංග විදිහට. සමහර තරංග වර්ග තියෙනවා ඔන්නෝම ගෙහි යන ඒවත් තියෙනවා. අපි ඉස්සරහට ඒවා බලමු. විද්‍යුත් චුම්බක තරංග යන්නේ මෙන්න මේ රටාවට. නිකන් වලාකුළු තීරයක් වගේ. මේවට කියනවා තීර්යක් තරංග. විද්‍යුත් චුම්බක තරංග සියල්ලක්ම තීර්යක් තරංග වේ. අවසාන ගුණය තමයි හොඳම ලක්ෂණය. පැටියෝ විද්‍යුත් චුම්බක තරංග වාතයේදී මුදා හැරියත් රික්තයක මුදා හැරියත් වාතයේදී රික්තයේදී තප්පරයකදී මෙහෙම කරද්දී තප්පරයකදී යනවා මෙයා මීටර් මෙච්චරක්. එක තප්පරයට මීටර් මේ 3000 වෙන ගොඩක්. අපි මේක විද්‍යාත්මක අංකයෙන් තිබ්බ 3 ගුණ කිරීම 10 8යි මීටර් තප්පරයට. ඔන්න පුතේ මේක මාර දෙයක් ඈ. ඒ කියන්නේ පැටියෝ මම මෙතනින් ආලෝක කදම්බයක් යවලා තප්පරයක් යවද්දී මෝට පුළුවන් මීටර් මෙන්න මෙච්චරක් යන්න. මේ ලොකු ගණන් නේද? කීයද? 3000 30000 ලක්ෂ 3 ලක්ෂ 3 ලක්ෂ 30 ලක්ෂ 3 කෝටි 30 තප්පරයට මීටර් කෝටි 30ක් යනවා. හෙන වේගයෙන් යනවා. ඒ කියන්නේ මම මෙතනින් ආලෝක කිරණයක් යවුවොත් තප්පරයකදී මෙන්න මෙච්චර දුරක් මෙයා යනවා. ඔකට අපි කියන්නේ ආලෝකයේ වේගය. ඔය මේ තුන ගුණ කිරීම 10ට කියන එකට අපි කියන්නේ ආලෝකයේ වේගය. අයින්ස්ටයින් කියන විද්‍යාඥයා කියනවානේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා යම් වස්තුවක් හෝ යම් පුද්ගලයෙක් එයාගේ ප්‍රවේගය මෙන්න මේ ආලෝකයේ ප්‍රවේගය දක්වා වැඩි කෙරුවොත් එයාට කාලය හරහා ගමන් කිරීමේ හැකියාව වෙනවා. ඒ කියන්නේ පැටියෝ දවස ගත වෙන්නේ ආලෝකයේ මතනේ. ඉර උදා වෙනවා. ගමන්ට කලින් ඉර මුළු තැන්ගෙට වඩනවා කියනවනේ. එතකොට ඉර උදා වෙනවා. ඉර උදා වෙලා ඉර ගමන් කර රටාව අනුව තමයි අපි කාලය බෙදලා තියෙන්නේ. ඉර අවරට ගිහිල්ලා අවර ගෙරින් ඉර යන්න යනවා. එතකොට අපි කියනවා දවස ඉවරයි. ඒ වෙලාව ඉවරයි. ඒ දවස කියන එක අපි තීරණය කරලා තියෙන්නේ. දවස කියන දේ අපි ගොඩනගලා තියෙන්නේ ආලෝකයේ ගමන් කිරීමත්. එතකොට හිතන්න යම් කෙනෙක් ආලෝකයේ යන වේගයට වඩා වේගකින් චලනය වුණොත් දවස ගත වෙනවට වඩා වේගකින් මෙයාට ගමන් කරන්න පුළුවන්. යම් යන්ත්‍රයක් තුල මැෂින් එකක් හැදුවා කියමුකෝ අපි හිතමුකෝ එහෙම. එතකොට මේ මැෂින් එක ඇතුලේ මේ පුද්ගලයාට ආලෝකය යනවට වැඩිය දවස ගත වෙනවට වඩා වේගයෙන් යන්න පුළුවන්. එතකොට මේ යන්ත්‍රය දවසක් කරකුණොත් දවසක් මේ මැෂින් එක එකතර කරකවලා මූ එළියට බහිද්දි මූ සමහරක් වෙලාවට දවස් 500ක් විතර ඉස්සරහට බහින්න. අන්න එම් කිරීමේ හැකියාව තියෙනවා කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කරනවා. මම මේ නිකන් කිව්වේ ඉතින් යම් කෙනෙක්ට පුළුවන් එතකොට කාලය හරහා ගමන් කරන්න ආලෝකය යනවට වඩා වැඩි වේගකින් ගියොත් මේක සෛද්ධාන්තිකයි ඈ. ප්‍රායෝගිකව මේ දේ කරන්න බෑ. ඇයි? යම් කෙනෙක් මේ ප්‍රවේගයෙන් යන්න ගත්තා කියන්නේ පුතේ එයාට මේ එළියේ තියෙන කිසිම දෙයක් පේන්නේ නැතු වෙනවා.
අනික එයා යද්දි සමහරක් වෙලාවට වායුගෝලයේ තියෙන ඔක්සිජන් අණුවක් මෙයාගේ ඇඟේ ගැටෙද්දි මෙයාව පුපුරා යාමේ හැකියාව පවතිනවා. ඇයි වස්තුවක ප්‍රවේගය වැඩි වෙලා වස්තුවක චලන වේගය වැඩි වෙච්ච ගමන් ගැටීමේදී ඇතිවෙන ගම්ම්‍යතාවය වැඩි වෙනවා. ගම්ම්‍යතාව පුපුරා යන්න පවා පුළුවන් මේව ඔක්සිජන් අංශුවක් ගැටීම නිසා. අපි දන්නවනේ නිකන් ඉද්දි වැහි බිඳුවක් වැටෙනවා. ආතල්නේ. හැබැයි හිතන්නකෝ බයිකේ වේගයෙන් යද්දි වැහි බිඳුවක් වැටෙද්දි ගල් ගහනවා වගේ තේරෙන්නේ. හයියෙම යද්දි වැහි බිඳුවටදී මූණ හිල් වෙනවා වගේනේ. ඒතකොට හිතන්නකෝ බයිසිකලේ යන වේගයට ඔය වැහි බිඳුව ඔහොම රිදෙනවා නම් මේ වේගයකින් ගියාම හාරගෙන යන කුඩු පට්ටම් වෙනවනේ. මේක ප්‍රායෝගිකව කරන්න අමාරු දෙයක්. නමුත් සෛද්ධාන්තිකව මේක ඔප්පු කරලා තිනවා. සහ ඉතින් ওই පිළිබඳ ගොඩනැගිච්ච මතවාද තිනවා. අපි පොඩි කයියක් ගහමු. නිවාඩු වෙලාවක YouTube එක කරා පොඩි කයියක් ගහමු වගේ. ඉතින් මේක සංකල්පීය වශයෙන් කරන්න පුළුවන් දෙයක්. නමුත් ප්‍රායෝගික වශයෙන් මේක කිරීමේ පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. හැබැයි ඉතින් ලෝකේ කට්ටිය මේකට වෙර දරනවා. අතීතයේ මිනිස්සු කාලය හරහා ගියාය කියලා කියනවා. අනාගතයේ වර්තමානයේ ඉන්න මිනිස්සු අනාගතයට යාමේ හැකියාව තියෙනවා කියනවා. අනාගතයේ ඉන්න මිනිස්සු වර්තමානයට ඇවිදින්න තියෙනවා කියනවා කාලය හරහා. ඔය වගේ ඉතින් කතන්දර ගොඩක් තියෙනවා. අපි ඒ වගේ නිමාඩු පාඩුව කතා කරමු. මේ පාඩමත් එක්ක ඕක පටලවා ගත්තාම ඊට පස්සේ නිකන් පමගාලේ පැටලුණා වගේ කියලා වරක් හොයාගන්න බැරි නම මොංගල් වෙලා නවතින මේ තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න මේක ආයදලා දානවනේ. හරි එහෙනම් පුතේ මොකද්ද විද්‍යුත් චුම්බක තරංගයක ප්‍රවේගය? වාතයේදී හා රික්තයේදී තුන ගුණ කිරීම 10 ms ඍණයක ප්‍රවේගයක් තියෙනවා. ඔන්න. පැටියෝ විද්‍යුත් චුම්බක තරංගයක ප්‍රධාන ගුණ තමයි මේ. හරි. ලියාගමු විද්‍යුත් චුම්බක තරංග වල ගුණ. විද්‍යුත් හා චුම්බක ගුණ ඇත. සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නැත. සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නැත. සියල්ල තීර්යක් තරංග වේ. සියල්ල තීර්යක් තරංග වේ. වාතයේදී හා රික්තයේදී තුන ගුණ කිරීම 10 ms ඍණයක ප්‍රවේගයක් ඇත. වාතයේදී හා රික්තයේදී තුන ගුණ කිරීම 10 ms ඍණයක ප්‍රවේගයක් ඇත. ඔන්න අපි විද්‍යුත් චුම්බක තරංගවල ගුණ ටිකත් හදාarලා ඉවරයි. පුතේ අපිට දැන් එන්න තියෙනවා ඊළඟ සංකල්පයට. මේ තරංග සම්බන්ධ කතා කරන ඊළඟ සංකල්පයට. අපි අද මේ පාඩම ඔහොම ඇදලා දානවා. අද මේ පාඩම කියන්නේ මේ ඊයේ වෙච්ච කේස් එකත් එක්ක අපේ ශ්‍රව්‍ය මාධ්‍යයේ ඇති වූ ගැටලුවක් හින්දා අපේ මේ වය කනෙක්ෂන් එකෙන් ආපු පොඩි ඩ්‍රොප් වීමක් එක්ක ශ්‍රව්‍ය මාධ්‍යයේ ඇති වෙච්ච ගැටලුකාරී තත්ත්වයක් හින්දා අපි ඒකට තමයි මේ රිවයිස් එකක් කරන්නේ නැවත පුනරීක්ෂණයක් කරන්නේ පාඩම. අපි ඊළඟ සෙනසුරාදාත් රැට සෙට් කරනවා. ඊළඟ සෙනසුරාදාත් රැට සෙට් කළා. මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා තරංග සම්බන්ධ ගණනය කිරීම ටිකක් කරන්න හදලා දීලා ඊට පස්සේ දවසක් දාගෙන විභාග ප්‍රශ්න ටිකක් කරලා ඔන්ලයින් පාඩම සම්පූර්ණයෙන් ඉවර කිරීම සිද්ධ කරනවා. රයිට්. ඒ කියන්නේ ඔයාලා මං ගැන යම් විශ්වාසයක් තිබ්බනම් ශබ්දේ නැති උනායි කියලා ඒ විශ්වාසය නතර කරන්න බෑ. මං ඒ විශ්වාස කඩන්න නැතුව රකින්න ඕන. ඒ කියන්නේ මේ පන්තියේ මාව දන්න දරුවෝ වගේම නොදන්න දරුවෝත් ඇති. දන්න දරුවෝ දන්නවා කවදාවත් මම විශ්වාස කඩන්නේ නැහැ. කවදාවත් මම දුන්න පොරොන්දුවක් කඩ කරන්නේ නැහැ. ඉතින් මම ඊයේ ඔයාලට තියෙනවා කිව්වා සෙමින එක තිබ්බා. සෙමින එක තිබ්බට ගැටලුවක් ආවා. ඒකින්ද ඒ සෙමින එක ආපහු මම YouTube බරහව ඔයාලට සම්බන්ධ කරලා දෙනවා. කවුරු හරි ළමෙක් ඉගෙනගෙන එක ලකුණක් හරි වැඩි කරුවොත් මගේ ජීවිතේටත් ඒක රුකුලක් වෙයි. ඔයාලගේ ලකුණක් හෝ වැඩි වෙලා 74 හිටිය ළමෙක් 75ට ගියා කියන්නේ මගේ ජීවිතේටත් ඒක දායක වෙයි යම් කිසි ආකාරයකින් හෝ. හොඳයි. පුතේ අපි ඊළඟට එනවා තරංග පාඩමේ ඊගාව මාතෘකාව. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. වර්ණාවලිය කියද්දි මට පොඩි කාලේ හිතුනේ පුතේ නිකන් පාට එකක්. දේ දුන්න වගේ. යකෝ වර්ණාවලියක් පාට පෙට්ටියක් දේ දුන්නක් නෑ. වර්ණාවලියක් කියන්නේ ස්පෙක්ට්‍රම් එකක්. ඒ කියන්නේ පිළිවෙලට වැඩිවන ශ්‍රේණියක්. වර්ණාවලියක් කියන්නේ ක්‍රමක්‍රමයෙන් වැඩිවන ශ්‍රේණියක්. මොකක්ද එතකොට විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන්නේ? මෙන්න බලන්න පුතේ ඈ. පුතේ පෘථුවියට විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණය කරන ප්‍රධානතම විද්‍යුත් චුම්බක ප්‍රභවය තමයි සූර්යයා කියලා කියන්නේ. සූර්යාගෙන් එන විද්‍යුත් චුම්බක තරංග ප්‍රමාණය අතිමහත්. හෙන්න විද්‍යුත් චුම්බක තරංග ගොඩක් එනවා. සූර්යාගේ සිට පෘථුවිය කරා එන විද්‍යුත් චුම්බක තරංග එයාලගේ සංඛ්‍යාතය මත මොකද්ද බං ඒ? සංඛ්‍යාතය කියන්නේ තීව්‍රතාව, ප්‍රබලතාව. එයාලගේ සංඛ්‍යාතය මත පෙළ ගැස්සුවාම අන්නේ ලැබෙන ශ්‍රේණියට අපි කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මොකද්ද? සූර්යාගේ සිට එළඹෙන විද්‍යුත් චුම්බක තරංග ඒවායේ සංඛ්‍යාතයේ වැඩිවන පිළිවෙලට පෙළ ගැස්සූ විට තීව්‍රතාව, ප්‍රබලතාව වැඩිවන පිළිවෙලට පෙළ ගැස්සූ විට ලැබෙන ශ්‍රේණියට අපි කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය. පුතේ සූර්යාගේ දඟන විද්‍යුත් චුම්බක තරංග අතරින් සංඛ්‍යාතය අඩු, තීව්‍රතාව අඩුම කෙනා තමයි රේඩියෝ හා රූපවාහිනී තරංග. රේඩියෝ හා රූපවාහිනී තරංග.
අපි මේවට කියනවා VHF සහ UHF waves කියලා. රූපවාහිනී තරංග. සූර්යාගේ ඉඳන් එන්නේ. සංඛ්‍යාතේ ඊටම අඩුයි. ප්‍රබලතාවය ඊටම අඩුයි. දේහයේ වැදුනත් හානියක් කරන්න බෑ. විද්‍යුත් චුම්බක තරංග, රේඩියෝ තරංග අපේ වැදුනා කියලා පුතේ එකපාරටම channel මාරු වෙන්නේ නැහැ. අපේ දේහයට හානියක් කරන්න බෑ සංඛ්‍යාතය අඩු හින්දා. ඊට වැඩිය සංඛ්‍යාතය වැඩි ශුද්ධ තරංග. නැත්නම් මේවට කියනවා සූක්ෂම තරංග. ශුද්ධ තරංග. නැත්නම් කියනවා සූක්ෂම තරංග. සූක්ෂම තරංග මයික්‍රෝවේව් කියන්නේ මේවා. මයික්‍රෝවේව් අවන් වල තියෙන්නේ මේක. ශුද්ධ තරංග වලට වඩා සංඛ්‍යාතය වැඩි, තීව්‍රතාව වැඩි අදෝරක්ත කිරණ. අදෝරක්ත කිරණ කියලා කියන්නේ පුතේ තාපය. අදෝරක්ත කිරණ. ඒ කියන්නේ සූර්යාගේ සිට පෘථුවිය කරා එන තාපය. ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියනවා. ඉන්ෆ්‍රාරෙඩ් අදෝරක්ත. ඊට වඩා සංඛ්‍යාතය වැඩි දෘශ්‍ය ආලෝකය, විසිබල් ලයිට්. දෘශ්‍ය ආලෝකය. සූර්යාගේ ඉඳලා එන තරංගවල දෘශ්‍ය ආලෝකයේ තරංග සංඛ්‍යාතය අදෝරක්ත කිරණ වලට වඩා වැඩි. දෘශ්‍ය ආලෝකයට වඩා සංඛ්‍යාතය වැඩි පාරජම්බුල කිරණ. පාරජම්බුල කිරණ UV කිරණ කියන්නේ. පාරජම්බුල කිරණ. UV ultra violet waves. පාරජම්බුල කිරණ වලට වැඩි සංඛ්‍යාතය වැඩි X කිරණ. X කිරණ. සූර්යාගේ සිට X කිරණ නම් පිට වෙන්නේ ඉතාම අල්පව පෘථුවිය කරා එන්නෙම නැහැ. එන්නේ නැති තරම්. ඊට වඩා සංඛ්‍යාතය වැඩි ගැමා කිරණ. අධි සංඛ්‍යාත. අධි සංඛ්‍යාතය වැදුන කුඩු වෙලා යන්නේ ඕක. සූර්යාගෙන් එන්නේ නැහැ පෘථුවියට. සාමාන්‍යයෙන් ඉර එයාගේ ආයෝෂය ඉවර කරද්දි ඉර පුපුරා යාම සිද්ධ වෙනෝනේ. ඔන්න ඔය වෙලාවට නිකුත් වෙනවලු ගැමා කිරණ. සර් ඔයා හිටියද? නෑ මං අහලා තියෙනවා. මං දන්නවා. කියවලා තියෙනවා. මං හිටියේ නෑ. පුතේ මේ තමයි සූර්යාගෙන් එන සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙල. තීව්‍රතාව වැඩි වෙන පිළිවෙල. පැටියෝ මෙන්න මේ පැත්තට යන්න සංඛ්‍යාතයේ වැඩි වෙනවා. සංඛ්‍යාතය අපි කියනවා ෆ්‍රීකවන්සි එක. සිම්පල් F දානවා. වැඩි වේ. සංඛ්‍යාතයේ වැඩි වෙනවා. පුතේ සංඛ්‍යාතයේ වැඩි වෙන්න තරංග ආයාමය අඩු වෙනවා. තරංග ආයාමය. මේ තරංග ආයාමය කියන එක මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් ඈ. තරංග ආයාමය කියන අපි කෙටියෙන් දානවා ග්‍රීක අකුරක් ලැම්ඩා අඩු වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙද්දී තරංග ආයාමය අඩු වෙනවා. මේ පුතේ මේ තමයි විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙල. මේ පිළිවෙල කටපාඩම් තියෙන්න ඕන. අහනවා පේපර් එකේ. පේපර් එකේ දෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වල සංඛ්‍යාතයේ වැඩි වෙන නිවැරදි පිළිවෙල වන්නේ කියලා දෙනවා. දීලා මේ එක තැන් වල මාරු කර දෙනවා. එතකොට ඔයාලට මේ සීරීස් එක මතක තියෙන්න ඕන. කියමු බලන්න මොනවද? රේඩියෝ හා රූපවාහිනී තරංග, ඊට වැඩි සංඛ්‍යාතයේ වැඩි ශුද්ධ තරංග, ඊට වඩා සංඛ්‍යාතයේ වැඩි අදෝරක්ත කිරණ, ඊට වැඩි සංඛ්‍යාතයේ වැඩි දෘශ්‍යාලෝකය, ඊට වැඩි පාරජම්බුල කිරණ, X කිරණ, ගැමා කිරණ. ඔන්න නාඩි පිට ලස්සනට මැච් එක ගහන්නයි තියෙන්නේ. මේ තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලිය. පුතේ ඔයාලා ටියුට් එකේ දීලා තිනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය සටහනක්. විද්‍යුත් චුම්බක වර්ණාවලිය සටහනක්. මේ සටහනේ රේඩියෝ තරංග, ශුද්ධ තරංග, දොරක් තියෙන මේ සියල්ල දීලා තිනවා. දකුණු පැත්තට රතු පෑනෙන් ඊතලයක් ගහලා දකුණු පැත්තට සංඛ්‍යාතය වැඩි වී තරංගායාමය අඩු වේ කියලා ලියා ගන්නකො. රතු පෑනෙන්ම ලියන්නේ. සංඛ්‍යාතය වැඩි වී තරංගායාමය අඩු වේ. සංඛ්‍යාතයේ වැඩි වී තරංගායාමය අඩු වේ. රයිට්. අපි දැන් මේ එක කිරණවල භාවිත ගණ්ඩායි යන්නේ. පුතේ මෙන්න බලන්න. එක කිරණවල භාවිත ටික ගණ්ඩායිමයි යන්නේ. පැටියෝ විද්‍යුත් චුම්බක මේ සියල්ල විද්‍යුත් චුම්බක තරංග. සියල්ල විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ විද්‍යුත් චුම්බක තරංග අතරින් සංඛ්‍යාතය අඩුම කෙනා තමයි රේඩියෝ හා රූපවාහිනී තරංග කියලා කියන්නේ. රේඩියෝ හා රූපවාහිනී තරංග භාවිතයට ගන්නවා මෙන්න මෙහෙම. මේ තියෙන්නේ පෘථුවිය නම් සූර්යාගේ සිට එන රේඩියෝ හා රූපවාහිනී තරංග. සූර්යාගේ සිට එන රේඩියෝ හා රූපවාහිනී තරංග කැප්චර් කරන්න පෘථුවිය වටේට තියෙනවා ප්‍රධාන සැටලයිට් තුනක් හයි කරලා. මේක ආතසික් ක්ලාක් විසින් තමයි කිව්වේ. මෙහෙම සැටලයිට් තුනක් හයි කරලා සියලු රූපවාහිනී හා රේඩියෝ තරංග ග්‍රහණය කරන්න පුළුවන් කියලා. සූර්යාගෙන් එන රේඩියෝ හා රූපවාහිනී තරංග මේ සැටලයිට් වලින් චන්ද්‍රිකා වලින් ග්‍රහණය කරලා ඒක පෘථුවිය මෙන්න මේ කෝණ ඔස්සේ මුදාහරිනවා. බලන්නකො එතන මුළු පෘථුවියම කවර් වෙනව නේද? මුළු පෘථුවියටම රේඩියෝ හා රූපවාහිනී තරංග සප්ලයි කරනවා. පස්සේ මේන රේඩියෝ හා රූපවාහිනී තරංග පෘථුවියේ තියෙන විවිධ ගුවන් විදුලි මධ්‍යස්ථාන වලින් මේ විදිහට සැටලයිට් දාලා චන්ද්‍රිකා දාලා අල්ල ගන්නවා. මේ වගේ චන්ද්‍රිකා දාලා අල්ල ගන්නවා.
අල්ලලා මේන තරංග එයාලට ඕන ගානට කට් කරනවා. කට් කරලා කපලා ඒවා සංඛ්‍යාත වෙනස් කරලා පළල් කරලා කුඩා කරලා තීව්‍රතාව වෙනස් කරලා එයාලගේ දත්ත ටික මේකට කවනවා. ඒ සීයම්මයි රමන් බල්ලගේ විස්තරය මේකට කවනවා. නැත්තම් අර ගුජුම් පියෝගේ කතන්දරේ මේකට කවනවා. නැත්තම් දෙවනීනිම වගේ දෙයක් මේකට කවනවා. ඒ කියන්නේ මේ කතාවේ තියෙන ඩේටා ටික මේ තරංගයට කවනවා. කවලා මේ තරංගය එයාලගේ තියෙන ටවර් හරහා සංඛ්‍යාත කුළුණු ගුවන් විදුලි මධ්‍යස්ථාන කුළුණු හරහා මේ විදිහට ඇන්ටනා භාවිතයෙන් මේ තියෙන විශාල ඇන්ටනා මෙන්න මේ වගේ ඇන්ටනා භාවිතයෙන් මේ අර ඩේටා කවපු තරංගය මේ විදිහට වායුගෝලය හරහා මුදා හැරීම සිද්ධ කරනවා. මුදාහරින්ද අපේ ගෙවල් වල කට්ටියත් ආයේ එහෙම අතාරින්නේ නැහැ. අම්මේ අපේ අම්මලා මොකද ඉතින් ආය මේ වගේ කණුවක් කෙලින් කරලා මේකේ රට වැටුණක් කුළුණ කෙලින් කියලා කණුවක් කෙලින් කරලා මේකේ හයි කරනවා ඇන්ටනාවක්. ඇන්ටනාවෙන් ගන්නවා පුතේ මේ වගේ ඇන්ටනා කේබල් එකක්. ඇන්ටනා කේබල් එක ටීවී එකට හෝ රේඩියෝ එකට සම්බන්ධ කරුවාම මේ එන තරංගය ඩේටා කවපු දත්ත ටික කවපු තරංගය ගෙදර රූපවාහිනියට ලබාගෙන රූපවාහිනිය ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිද්ධ කරනවා. අර කුණු ගොඩවලට එහෙම කියන්න හොඳ නැහැ නේ. තොරතුරු ලබා ගැනීම වැදගත් දැනුමට වැදගත් කරුණු ටික ගන්නවල් දන්නවද? ඉන්දියන් ටෙලිනාට්‍ය සෙට් එක ලංකාවේ යනවනේ. අංජුම්ලි කියයි කමලි කියයි එක බල්ලන්ගේ නම් කියයි. ඉන්දියානු විශ්වවිද්‍යාල තුල සියලු සිසුන්ට මේ ඉන්දියන් ටෙලිනාට්‍ය භාවිතා කිරීම තහනම් කරලා තියෙන්නේ. හේතුව තමයි ළමයින්ගේ මොළවල ටැක පයින්නවා. ළමයින්ගේ මොළ සම්පූර්ණ මොංගල් වෙනවා. සමහරක් ගෙවල් වල ඉන්න පොඩි උන් හිතනවා අර කතාවේ ඉන්න අර නළුවට ඉන්නවා හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. නළුවා කියන්නේ හස්බන්ඩ් ඌට ඉන්නවා මෙතන එක ගෑනු කෙනෙක් ඉන්නවා අතන තව ගෑනු කෙනෙක් ඉන්නවා මෙතන තව ගෑනු කෙනෙක් ඉන්නවා. තාත්තගෙන් අහනවා තාත්තේ ඔයාට මේ අම්ම මැරෙන්න තව අම්මලා නැද්ද? මට තව අම්මෙක් ඕන කියනවා. ටකමාරු වෙනවා ට්‍රැක් පයින්නවා. ඒකින්ද තනිකර මෙලෝ බුද්ධියක් වර්ධනය වෙන දෙකද. ඉස්සර ඔය අපේ කතා තිබ්බනේ දූ දරුවෝ කෝපි කඩේ හරි අපේ ගැමි භාෂාව හරි අපේ ගැමි සංස්කෘතිය ලස්සනට පෙන්න හරි ආතල් කතා ඔය ගොඩ තිබ්බා. සෑහෙන කතා ගොඩ තිබ්බා. විශේෂයෙන්ම ස්වාධීන රූපන ITN ගහරයන් ටෙලිනාට්‍ය වල පොඩි නිකන් ගණ්ඩ දෙයක් තියෙනවා. පොඩි ගණ්ඩ දෙයක් තියෙනවා. මම නම් බලන්නේ මට ටෙලිනාට්‍ය බලන්න වෙලාවක් නැහැ. සමහරක් ටෙලිනාට්‍ය වල තියෙනවා පොඩි ගණ්ඩ දෙයක්. සමහර නාලිකාවල ජරාවල් බලනවා කියන්නේ ඔලු කුණු වෙලා තියෙන්නේ. දෙමව්පියෝ ළමයින්ට බලෙන් ඕව බලවන්නේ. දෙමව්පියෝ බලහත්කාරයෙන් බලවන්නේ. අන්තිමට ළමයාත් විකාර වෙලා දැන් ගොඩ වෙලාවට ඉන්න සමාජයේ හුඟ දෙනෙක් ගොයි ට්‍රැක මාරු වෙලා තින්නේ ඔයවත් එක තමයි. ඒව කරලා එහෙම කරලා ඉවරලා ඊට පස්සේ ලංකාවේ ළමයි ඔය දේවල් වලට යමු වෙලා ලංකාවේ ළමයි කෙල්ලෙක් ටින් යාළු වෙන්න හලා ඒකි බෑ කියලා මූ පිහියෙන් එන්න මේක නිවුස් වල දෙනවා. ඇයි දරුවන්ට මෙහෙම උනේ? ඇයි දරුවන්ගේ මනස මෙහෙම විකෘති උනේ? ඇයි දෙමෝපියෝ බලන්නේ නැත්තේ? දෙමෝපියෝ නෙමෙයි බං ටීවී වල දෙනේවා බැලුවම තමයි ළමින්ගේ මොංගල් වෙන්නේ. මම කිසිම නාලිකාවක් ගැන කියන්නේ නැහැ. මම මේ කියන්නේ ලංකාවේ තියෙන නාලිකා නෙමෙයි වෙන රටවල් වල නාලිකා ගැන. හරිද? මම කිසිම කතාවක් ගැන මම කිව්වෙත් නැහැ. මම මේ කියන්නේ ලංකාවේ කතා නෙමෙයි ඉන්දියාවේ කතා ගැන. ඒතර පුතේ මෙන්න මේ විදිහට තොරතුරු සම්ප්‍රේෂණය සඳහා මේ කියන රේඩියෝ හා රූපවාහිනී තරංග භාවිතයට ගන්නවා තොරතුරු සම්ප්‍රේෂණය. ඊට අමතරව මේ මයික්‍රොෆෝන් හරහා යන්නේ රේඩියෝ වේව් එකක්. මයික්‍රොෆෝන් වල මම මේ කතා කරන ශබ්දේ මෙතනින් ඇවිල්ලා මෙතන තියෙනවා ට්‍රාන්ස්මීටර් එකක්. මේ ට්‍රාන්ස්මීටර් එකකින් ඔහාට එවනවා. එවන්නේ රේඩියෝ තරංගයක් විදිහට. ඒ වගේම තව වෝකි ටෝකි යන්ත්‍රවල ඒ තියෙන රේඩියෝ තරංග රේඩියෝ සංඥා තමයි යවන්නේ. ඒ තමයි පුතේ රේඩියෝ හා රූපවාහිනී තරංග. ඊට පස්සේ අපි නෝ ශුද්ධ තරංග. පැටියෝ ශුද්ධ තරංග තියෙනවා ජංගම දුරකථන වලට එන මොබයිල් නෙට්වර්ක් විදිහට එන්නේ. ජංගම සංනිවේදන තරංග. මොබයිල් නෙට්වර්ක්. ජංගම සංනිවේදන තරංග විදිහට එන්නේ. මේ කියන්නේ ශුද්ධ තරංග. ඒ කියන්නේ ෆෝන් වලට එන සිග්නල් ශුද්ධ තරංග. ඊට අමතරව ශුද්ධ තරංග ගන්නවා රේඩාර් රූපකරණ වල. මේ තියෙන්නේ රේඩාර් එකක් නම් මේ රේඩාර් එකෙන් සාමාන්‍ය රේඩාර් හයි කරනවා වරායවල් වල ගුවන් තොටුපළවල් වල ඒ වගේ තැන්වල. රේඩාර් එකෙන් මයික්‍රෝවේව් යවනවා. මයික්‍රෝවේව් යවලා ඉස්සරහින් තියෙන නැව් ගැන තොරතුරු අරගෙන වෙනම ඩිස්ප්ලේ එක පෙන්වනවා. මෙතන නැවක් තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන US එම්බසි කියන නැව තියෙනවා, මෙතන තියෙනවා බ්‍රිටැනිකා ජිංගපුන්ඩියා කියන නැව තියෙනවා, මෙතන තියෙනවා කවුද කාවන්තිස්ස නැව. අන්න ඒ වගේ විවිධ නැව් ගැන තොරතුරු ගන්න. ගුවන් තොටුපළ වල ගුවන් යානා පිළිබඳ තොරතුරු ගන්න රේඩාර් තියෙනවා. හැබැයි මීට වැඩිය දියුණු රේඩාර් අපේ ගම්වල තියෙනවා. හිතන්නකො පන්ති වල කෙල්ලෙකුයි පන්ති වල එළියට බහිනවා පන්තියකින්. යාළුවෝ දෙන්නෙක් කෙල්ලෙක් කතා කරගෙන බස් ස්ටෑන්ඩ් එකට එනවා. ඕකේ දකින්නවා ගමේ ඉන්න ඇන්ටි කෙනෙක්. මණ්ඩ අන්න රේඩාර් මයික්‍රෝවේව් පරාදයි කොල්ලයි කෙල්ලයි ගෙදර යන්න කලින් ගමේ උන් කට්ටිය මුන්ට කතා හදලා කැලෑපත්‍රයක් ගහලා ඉවරයි. කියන්නේ කොහොමද? ඊය දන්නවද රංජිත්ලා කෙල්ල හිටපු කැත ඊයා මහා කොල්ලෙක් එක්ක අයියෝ කියන්න බෑ ජර අයියෝ
එතකල් මොන්දේට කතා කරගෙන ඇවිල්ලා තියෙන පාරේ. අන්න ඒ වගේ ඒවා දියුණු ඒවා මයික්‍රෝවේව් නෙමෙයි. ගම්වල ඇන්ටිලා තියෙන මයික්‍රෝවේව් නෙමෙයි. රේඩාර් රූපකරණ වල තියෙන මයික්‍රෝවේව්. එහෙනම් ජංගම දුරකථන වලට එන සිග්නල් විදියට සංඥා විදියට භාවිත කරනවා රේඩාර් උපකරණ වලට භාවිත කරනවා. පුතේ තව ශුද්ධ තරංග ගන්නවා ගුණහානි වීමකින් තොරව ආහාර පිළියෙල කරන මයික්‍රෝවේව් oven වල. හිතන්නකෝ අපි බිත්තරයක් ගෙදර තැම්බුවොත් බිත්තර ඇතුලේ තියෙන ප්‍රෝටීන සෙල්සියස් අංශක 50 80 අතර උෂ්ණත්වයේදී ප්‍රෝටීන වල ගුණහානි වෙනවා. ප්‍රෝටීන විනාශ වෙලා යනවා. ඒතර අපි බිත්තර තම්බද්දි නටන උණු වතුරේ බිත්තරේ ඇදලා අරිනවා කෙලින්ම කුකුළු කෙකර ගන්න අරිනවා. සෙල්සියස් 100ට නටනවා. ඒතකොට බිත්තරේ තියෙන ප්‍රෝටීන වලින් 180ම විනාශ වෙලා ගිහලා තියෙන්නේ. අපරාධයක් ඒ බිත්තරේ කණ එක 30ක් දීලා ගත්තට රුපියල් 2ක විතර තමයි ප්‍රෝටීන් කැවෙන්නේ. ඉතින් ඒක විනාශ වෙලා ගිහලා. ඒ වගේම ඔම්ලට් දැම්මම සෙල්සියස් 120 විතර තෙලේ පැහෙන්නේ. තෙලේ පැහෙද්දි තිබ්බ ටිකක් නැහැ. අර ඉතිරි වෙච්ච ටිකක් නැති වෙලා යනවා. පුතේ ඒකයි කියන්නේ බිත්තර කද්දි සෙල්සියස් 50 60 අතර රත් කරන්න ඕනේ. half boil කන්න කියන්නේ ඒකනේ බාගෙට තම්බලා. අම්මුවෙන් කරනවා නම් සුපිරි. ටිකක් අමාරුයි කණ්ඩ. අම්මුවෙන් බිත්තරේ කඩලා ගන්න අපේ කැම්පස් එකේ හිටිය කොල්ලෙක්. ප්‍රින්ස් කියලා ප්‍රින්ස් කාඩ් එක පැතුම් නම. මූගේ ඇඟ හැදීමේ දැඩි උණක් තිබ්බා. මේක මොකද කරන්නේ? කැම්පස් එකේ ලෙක්චර් ඉවරලා යද්දී හැමදාම බිත්තර ට්‍රේ එකක් ගෙනවා. ගෙනලා බිත්තරේ ටොක් ගාලා ගැහුවා. කට්ට පොඩ්ඩක් ඉරුවා බූස්ට් කරලා දානවා කටට. කටට දාලා කාමදේ හොල්ලවල කාමදේ බුක් ගාලා දානවා එළියට. අන්තිමට මම බිත්තර කණ එක නතර කරුවා. ඌ බිත්තර කන දිහා බලාගෙන ඉඳලා. ඒ තරමට පුතේ අපිට ජීවිතයේ අනිත්‍ය ස්වභාවය අපේ යාළුවා අපිට පැහැදිලි කරලා දුන්නා. එතකොට ආහාරවල ගුණය විනාශ වෙන්නේ නැතුව යන්න තියෙනවා මයික්‍රෝවේව් oven. මයික්‍රෝවේව් oven වල මෙතන තියෙනවා පුතේ ශුද්ධ තරංග ග්‍රාහකයක්. මේකෙන් ශුද්ධ තරංග මෙහෙම oven එක පුරා නිකුත් කරනවා. මෙහෙම මයික්‍රෝවේව් තමයි එවන්නේ. එවලා මේක ඇතුලේ හිතන්නකෝ ආහාරයක් තිබ්බ කියලා. මේ ආහාරෙට මයික්‍රෝවේව් වදිනවා. මයික්‍රෝවේව් වදිද්දි ශුද්ධ තරංග වදිද්දි මේ ආහාරය තැම්බෙනවා. උයනවා. හැබැයි ආහාරයේ ගුණේ විනාශ වෙන්නේ. ගුණහානි වීමකින් තොරව ආහාර පිළියෙල කරන්නත් ගන්නවා මේ කියන ශුද්ධ තරංග. ඊට පස්සේ එනවා අදෝ රක්ත කිරණ. පුතේ අදෝ රක්ත කිරණ කියලා කියන්නේ උණුසුම් වස්තුන්ගෙන් නිකුත් වෙන තාප කිරණ. උණුසුම් වස්තුන්ගේ මේ අපේ බෙල්ල වටේට අත තියද්දිම දැනෙනවා. ඇඟෙන් එළියට තාපය විමෝචනය කරනවා. සූර්යාගේ නම් පෘථුවියට තාපය විදගෙන එනවා. මේ එන්නේ අදෝ රක්ත කිරණ විදිහට, තාප කිරණ විදිහට. මේ තාප කිරණ භාවිත ගන්නවා අදෝ රක්ත සංවේදී කැමරාවල. ඔයාලා දන්නවද දන්නේ ඔය මේ හමුදාව ගාව තියෙන හමුදා නිලධාරී මහතුරුන් ගාව තියෙනවා බයිනොකියුල එකක්. බයිනොකියුල එක රැට දැම්මම නයිට් විෂන්. බයිනොකියුල එක රැට දැම්මම වටේ තියෙන සියල්ල කොළ පාටට පේනවා. කවුරු හරි පුද්ගලයෙක් තාපය නිකුත් කරන කෙනෙක් හිටියොත් මිනිහෙක් බල්ලෙක් තාපය නිකුත් කරන කෙනෙක් හිටියොත් අර කොළ පාට පරිසරයේ මැද්ද මෙයාව කහ තැඹිලි පාටකට වගේ පෙන්눔 කරනවා. ඇයි එයාගෙන් නිකුත් වෙන තාප කිරණ මේ අදෝ රක්ත සංවේදී කැමරාවලට වැදුනහම තමයි ඒ උණුසුම් වස්තුව පේන්නේ. එහෙනම් අදෝ රක්ත කිරණ භාවිත ගන්නවා අදෝ රක්ත සංවේදී කැමරාවල ගන්නවා. ඒ වගේම තමයි පුතේ ඔය මේ ටීවී වල ෆෑන් වල එහෙම තියෙනවා රිමෝට් කන්ට්‍රෝලර්. මොනවද ඒවට සිංහලෙන් කියන්නේ රිමෝට් කන්ට්‍රෝලර්? දුරස්ථ පාලක ඉස්සරහ තියෙන පොඩි LED එකක්. මෙතනින් ඔබද්දි මෙතනින් පුෂ් කරද්දි බටන් එක මේකෙන් යන්නේ අදෝ රක්ත කිරණ. මේ අදෝ රක්ත කිරණ ෆෝන් වල කැමරාවෙන් පේනවා. රිමෝට් එකේ LED එකේ ෆෝන් කැමරාව දිහාට යොමු කරලා ෆෝන් එකේ කැමරාවෙන් බලාගෙන මේකේ බටන් එක පුෂ් කරනකොට එතකොට අපිට පේනවා මේකේ රතු පාට එළියක් යනවා. ඒ යන්නේ මේ අදෝ රක්ත කිරණ. ඒ අදෝ රක්ත කිරණ ධාරාව ගිහිල්ලා තමයි ටීවී එකේ channel එක මාරු කරන්නේ. නැත්නම් ෆෑන් එකේ නම් channel එක මාරු කරලා වෙන එකකට දාන්නේ. ෆෑන් එක ස්ටාර්ට් කරන්නේ, ඕෆ් කරන්නේ. අන්න ඒ කියන අදෝ රක්ත කිරණ වලින්. ඔය තමයි පුතේ අදෝ රක්ත කිරණ. ඊට අමතරව අදි උණුසුම් වස්තු හැම එකෙම නිකුත් වෙනවා මේ කියන අදෝ රක්ත කිරණ. පුතේ මේ දුෂ්‍යාලෝකයට වඩා සංඛ්‍යාතයේ අඩු තරංග ගැනයි මම මේ කිව්වේ. මේ කිසිම කෙනෙක් දේහයට හානි කරන්නේ. හැබැයි ඉතින් තාප කිරණ වදිදී දාඩිය දානවා. හානි කරන්නේ. දුෂ්‍යාලෝකයේ භාවිත වෙනවා ප්‍රභා සංශ්ලේෂණයට මිහිතලයේ මත සියලු ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ දුෂ්‍ය ආලෝකයේ තියෙන ශක්තිය. පුතේ දුෂ්‍ය ආලෝකයේ ගත්තොත් දුෂ්‍යාලෝකය ඇතුලේ තියෙනවා සංඛ්‍යාත වෙනස් තරංග 7ක්. තීව්‍රතාව වෙනස් තරංග 7ක් එනවා. එක තරංගයක් එනවා සංඛ්‍යාතයේ ඊටම අඩුයි. මේක අපේ ඇහැට වදිද්දි පේන රතු පාට. තව තරංගයක් එනවා ඊට වැඩි සංඛ්‍යාතය ටිකක් වැඩි. මෙයා අපේ ඇහැට වදිද්දි වදින්නේ තැඹිලි පාට. ඊට වඩා සංඛ්‍යාතයේ වැඩි කෙනෙක් එනවා කහ පාට, කොළ පාට, නිල්, ඉන්ඩිගෝ, දම් කියලා එනවා පාට 7ක් සහිත තරංග 7ක්. මේ 7ම එකතු වුණාම අපිට පේන්නේ සුදු පාටට. සූර්යාලෝකයේ පාට.
මේ තමයි දෘශ්‍යාලෝකයේ තියෙන වර්ණ හත. මේකේ සංඛ්‍යාතයේ අඩුම රතු, සංඛ්‍යාතයේ වැඩිම දම්. හරි. දෘශ්‍යාලෝකයට වැඩිය සංඛ්‍යාතයේ වැඩි පාරජම්බුල කිරණ. පුතේ පාරජම්බුල කිරණ වල සංඛ්‍යාතයේ වැඩිවීමත් එක්ක පාරජම්බුල කිරණ, එක්ස් කිරණ, ගැමා කිරණ දේහයට හානිකර වෙනවා. මේ පාරජම්බුල කිරණ සමහර ප්‍රභේද තියෙනවා හානිකර, අධි සංඛ්‍යාත පාරජම්බුල. සමහරක් ඒවා තියෙනවා අඩු සංඛ්‍යාත පාරජම්බුල, ලොකු හානිකර නැහැ. මේ පාරජම්බුල කිරණ ගන්නවා සාමාන්‍යයෙන් ඔය ගුවන් තොටුපළවල් වලදී මගීන් විසින් රෙදිමලු එහෙම ඔහම අරගෙන එද්දී මෙයාලා එන්නේ පාරජම්බුල කිරණ පොඩි ගේට් එකක් හරහා. මේ ගේට් එක හරහා යද්දී පාරජම්බුල කිරණ වලින් මෙයාලා අභ්‍යන්තරය ස්කෑන් කරනවා. අභ්‍යන්තරය ස්කෑන් කරලා දෙනවා. අභ්‍යන්තරයේ තියෙන සම්පූර්ණම දේවල් මොනවද කියලා ස්කෑන් කරන්න හැකියාව දෙනවා පාරජම්බුල කිරණ. ඔය රත්තරන් එහෙම ගිලලා එන කට්ටිය, කොඩු පැකට් එහෙම ඔය යටකලිස මාසේ හංගගෙන කට්ටිය එහෙම මාට්ටු වෙන්නේ ඕවෙන් තමයි. තව පාරජම්බුල කිරණ ගන්නවා මනි කවුන්ටර්, මුදල් ගණක යන්ත්‍ර. සල්ලි ගණින්න ගන්න මැෂින් තියෙනවනේ. සල්ලි ගයින්න ගන්න මැෂින් තියෙනවනේ. මෙන්න මේ සල්ලි ගණන මැෂින් වල පුතේ ඇතුලේ යනවා පොඩි දම්පාට ලයිට් බීම් එකක්. මේ වගේ දම්පාට ආලෝක ධාරාවක්. මේ දම්පාට ආලෝක ධාරාව පාරජම්බුල කියන. උඩින් සල්ලි දැම්මම ගල මේ හරහා එනවා. එන්නේ මේ දම්පාට ලයිට් එක හරහා හොර සල්ලියක් ව්‍යාජ මුදල් නෝට්ටුවක් තිබ්බොත් මේකෙන් ස්කෑන් වෙලා මැෂින් එකෙන් ටකස් ගලයි එළියට විසිකනවා. එකෙන් අඳුර ගන්නවා මෙයා ව්‍යාජ මුදල් නෝට්ටුවක්. ඒතකොට එහා පැත්තේ ඉන්න පොලිස් නිලධාරීන් දෙන්න, ආරක්ෂක නිලධාරීන් දෙන්න කියනවා යමු. බඩු හරිනේ නේද? ඔකනේ තියන් ආවේ යන්. ඌ ඉවරයි. ව්‍යාජ මුදල් නෝට්ටුව හඳුනා ගැනීමට පාරජම්බුල කිරණ ගන්නවා. ඒ වගේම ගුවන් තොටුපළවල මගීන් පරීක්ෂා කිරීමට භාවිතයට ගන්නවා. එක්ස් කිරණ. පැටිකෝ එක්ස් කිරණ කියන්නේ අධිසංඛ්‍යාත සහිත කිරණයක්. සූර්යාගේ සිට ඉතාම අවම ප්‍රමාණයකින් එන්නේ නැති තරම්. එක්ස් කිරණ වලට පුළුවන් අපේ මස්, හම, ලේ, නහර විනිවිදගෙන යන්න. හැබැයි ඇටකටු විනිවිදගෙන යන්නේ නැහැ. එතකොට හිතන්නකෝ මම මෙහෙම ඉන්නවා. එක්ස් කිරණ ධාරාවක් එව්වොත් මගේ මස් හරහා විනිවිදගෙන ගිහිල්ලා පිටිපස්සේ පොඩි පටලයක් හයි කරලා තියෙද්දි මේ එක්ස් කිරණ ධාරාව පටලය මත වදිනවා, තද කළු පාටකට වදිනවා. ඇටකටු හරහා එක්ස් කිරණ යන්නේ නැති හින්දා අන්නේ ඒකේ හේමලය හෙවණැල්ල වදිනවා පිටිපස්සේ. මේකට අපි කියනවා එක්ස් රේ මෙම්බ්‍රේන් එකක්. එක්ස් රේ පටලයක් කියලා කියනවා. අර දේහ අභ්‍යන්තරයේ සැනෙලි රූප, අභ්‍යන්තර සැකිල්ලේ රූප සටහන් ගන්න භාවිතා කරනවා එක්ස් කිරණ. පුතේ ගැමා කිරණ කියන්නේ පට්ටම සංඛ්‍යාතයක් තියෙන කිරණයක්. ගැමා කිරණ වලට පුළුවන් අඩි 4ක කොන්ක්‍රීට් කුට්ටියක් විනිවිදගෙන යන්න. ඒ තරම් ප්‍රබල කිරණයක්. සූර්යාගෙන් මෙහා එන්නෙම නැහැ. ඊටාම හානිකර කිරණයක්. නමුත් එක්ස් කිරණ ගැමා කිරණ ගන්නවා පුතේ. ඔයාලා දන්නවා පිළිකා රෝහල් වල තියෙනවා පිළිකා හඳුනා ගන්න මෙන්න මේ වගේ මැෂින්. පිළිකා හඳුනා ගන්න මැෂින්. මේ මැෂින් එකට පිළිකා සුව කරන්න රෝගියව දැම්මට පස්සේ මේකෙන් පොඩි ගැමා අංශුවක් පුග්ගල එවනවා. චූටි ගැමා කිරණයක් එවනවා. ඒවල පිළිකා සයිලට වද්දලා පිළිකාව පුච්චා දැමීම සිද්ධ කරනවා. එතකොට පිළිකා බර්න් කරන්න, පිළිකා පුච්චන්න, පිළිකා සුව කිරීම සඳහා ගැමා කිරණ භාවිත කරනවා. මේ කිව්වේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ එක තරංගවල භාවිත ටික. හොඳයි. පුතේ අපි ඔන්න දැන් තරංගවල මූලිකම විස්තර ටික කතා කරලා ඉවරයි. අපි යාන්ත්‍රික තරංග, විද්‍යුත් චුම්බක තරංග දෙක පැහැදිලි කරලා එතකම අපි විද්‍යුත් චුම්බක තරංග වර්ග ගැන කතා කරලා විද්‍යුත් චුම්බක තරංගවල ලක්ෂණ ටික අපි කතා කරමු. පැටිකෝ ඊට පස්සේ අපිට තියෙනවා යාන්ත්‍රික තරංගවල ආකාර බෙදන්න. ඒ කියන්නේ තරංග වර්ග දෙකයිනේ, යාන්ත්‍රික තරංග, විද්‍යුත් චුම්බක තරංග. යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයි ගත්තාම විද්‍යුත් චුම්බක තරංග ගැන සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කෙරුවා. දැන් අපිට තියෙනවා යාන්ත්‍රික තරංග ගැන චූටි කොටසක් කියන්න. ඒ තමයි මේක. පුතේ අපි දන්නවා යාන්ත්‍රික තරංගයක් කියලා කියන්නේ තරංගය සම්ප්‍රේෂණය වෙන්න නම් ඝන ද්‍රව වායු ඔය මාධ්‍ය තුනෙන් එකක් තියෙන්න ඕන. හිස් අවකාශ ඔස්සේ ගමන් කරන්නේ. ඒ කියන්නේ රික්තයන් තුල ගමන් කරන්නේ නැති තරංගවල තමයි අපි කියන්නේ යාන්ත්‍රික තරංග කියලා. ඉතින් කියන යාන්ත්‍රික තරංග අපි වර්ග කරනවා මෙන්න මේ කියන සාධකයේ පදනම් කරගෙන. හිතන්න පුතේ මේ තියෙන්නේ මාධ්‍යයක් නම් ඔන්නේ යාන්ත්‍රික තරංගයේ යන්න මාධ්‍යයක් පැවතීම අත්‍යවශ්‍යයිනේ. මේ තියෙන්නේ යාන්ත්‍රික තරංගයේ ගමන් කරන මාධ්‍ය නම් සමහර යාන්ත්‍රික තරංග තියෙනවා පුතේ යද්දි මේ තියෙන ශක්ති ප්‍රභවයේ ඉඳලා යාන්ත්‍රික තරංගයේ යනකොට මාධ්‍යයේ තියෙන අංශු අපි දන්නවනේ මාධ්‍ය අංශු කම්පණය වෙනවා කියලා. තරංගය ගියාට අංශු යන්නේ නැහැ. අංශු එකතන කම්පණය වීමයි වෙන්නේ. පුතේ සමහර යාන්ත්‍රික තරංග තියෙනවා තරංගය මෙහාට යනකොට තරංගයේ ගමන් දිශාවට ලම්බකවයි අංශු කම්පණය වෙන්නේ. ඒ කියන්නේ මේක. තරංගය මෙහාට යනවා නම්
මාධ්‍යංශු ඔහොම කම්පණය වෙන්නේ. තරංගය ගමන් කරන දිශාවට ලම්බකවයි අංශු කම්පණය වෙන්නේ. අන්න. යාන්ත්‍රික තරංගයක් ගමන් කරද්දී මාධ්‍යංශු කම්පණය වෙන්නේ ලම්බකව නම් අන්න ඒ වගේ යාන්ත්‍රික තරංගවලට පැටිව අපි කියනවා නමක් තීර්යක් තරංග. මොන තරංගද? තීර්යක් තරංග කියලා කියනවා. තීර්යක් තරංග. සමහර යාන්ත්‍රික තරංග තියෙනවා පුතේ. යාන්ත්‍රික තරංගයේ ගමන් කරද්දී තරංගය යන දිශාවට ලම්බකව නෙමෙයි අංශු කම්පණය වෙන්නේ. තරංගය යන දිශාවට සමාන්තරව. යාන්ත්‍රික තරංගයක් ඇති වෙද්දී සමාන්තරව අංශු කම්පණය වෙනවා නම් අන්න ඒ වගේ තරංගවලට පුතේ අපි කියනවා අන්වායාම තරංග. මොන තරංගද? අන්වායාම තරංග. අන්වායාම තරංග. ඒ බුරණව හෙන්නේ මේ විතර ස්ටුඩියෝ එක ගාව ඉන්න ආරක්ෂකයෙක්. ආරක්ෂක අංශය දාලා තියෙන්නේ. එයා හැමතිස්සෙම බලනවා උගන්න පාඩම හරියද? මොකුත් ගැටලු තියෙනවද කියලා මේ ඔය ඉන්නේ කෑ ගහනවා එන්නේ. එහෙමනේ. යාන්ත්‍රික තරංගයක් ඇති වෙද්දී තරංගයේ ගමන් දිශාවට ලම්බකව අංශු කම්පණය වෙනවා නම් තීර්යක් තරංග. තරංගයේ ගමන් දිශාවට සමාන්තරව අංශු කම්පණය වෙනවා අන්වායාම තරංග. ඔන්න යාන්ත්‍රික තරංග වර්ගීකරණය. රයිට් පුතේ අපේ මාතෘකාව ඊළඟට තියෙනවා. යාන්ත්‍රික තරංගයක් ඇතිවීමේදී මාධ්‍යංශු කම්පණය වන ආකාරය අනුව වර්ග කිරීම. රයිට්. පහලින් තියෙනවා පුතේ විස්තරේ 1 2 දාලා ලියන්න ඔය දෙන්න. 1 තීර්යක් තරංග 2 අන්වායාම තරංග. තීර්යක් තරංග අන්වායාම තරංග. රයිට්. අපි මුලින්ම පුතේ යාන්ත්‍රික තරංගවල තියෙන පළවෙනි වර්ගය වන තීර්යක් තරංග ට්‍රාන්ස්වර්ස් වේව්ස් කියලා මේවට කියන්නේ. තීර්යක් තරංගයක් කියන්නේ මෙන්න මේක. පුතේ මේ තියෙන්නේ තරංගයේ ගමන් කරන මාධ්‍ය කියලා හිතන්නකෝ. ඔන්න තියෙනවා කුඩා අංශු මිලියන ගණනක් එකතු වෙලා තරංගයේ ගමන් කරන මාධ්‍ය. තරංගය යන්න යද්දී තරංගය මෙහාට යනවා නම් අංශු ඉහළට පහළට තරංගයේ දිශාවට ලම්බකවයි කම්පණය වෙන්නේ. අන්න ඒවයි තීර්යක් තරංග. අංශු ලම්බකව කම්පණය වෙද්දී පුතේ එක අංශු සෙට් එකක් ඕම උඩ යනවා. උඩ ගියාම මෙන්න මේ පිහිටීම එනවා උඩට මේ විදිහට. හරිද? තව අංශු සෙට් එකක් යට යනවා. තව අංශු සෙට් එකක් උඩ යනවා. දැක්කද? තරංගය ඇති වෙද්දී තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව අංශු කම්පණය වෙනවා. මේවට අපි කියන්නේ තීර්යක් තරංග. පුතේ තීර්යක් තරංගයකදී අංශු උඩ ගිහිල්ලා මෙන්න මේ වගේ උච්ච ස්ථාන නිර්මාණය වෙනවා. මේවට අපි කියනවා ශීර්ෂ. මේ තියෙන ශීර්ෂ. ඒ වගේම පහත් බිම් තියෙනවා. මේවට අපි කියනවා නිම්න. යාන්ත්‍රික තරංගවල තීර්යක් තරංගයක් ගත්තොත් අංශු ඉහළ යන ස්ථාන වලට අපි කියන්නේ ශීර්ෂ. අංශු පහළ තියෙන තැන් වලට අපි කියනවා නිම්න කියලා. පුතේ අපි ලියමු තීර්යක් තරංග කියන තැන. ලියමු තරංගයක ගමන් දිශාවට ලම්බකව අංශු කම්පණය වෙමින් ඇතිවන තරංග වේ. ජල තරංග, විද්‍යුත් චුම්බක තරංග ඔක්කොම ඇති වෙන්නේ මේ විදිහට. ජල තරංගයක් දිහා එන්නේ රැල්ල ඔහම. ඒ උච්ච ස්ථාන පහත් ස්ථාන. ජලාංශු උඩ යනවා යට යනවා. පුතේ මේ තීර්යක් තරංගයක ස්වභාවය බලන්න තියෙනවා විද්‍යාගාර උපකරණයක්. අපේ ටයිම් එක ඉවරයි. ඒකින්ද මම ඊගාව දවසේදී මේ උපකරණ වලට පෙන්නන්නම්. මේකට කියන්නේ ස්ලින්කිය. මෙන්න මේ ස්ලින්කිය භාවිතයෙන් තමයි විද්‍යාගාරදී මේ තීර්යක් තරංග සහ අන්වායාම තරංග අධ්‍යයනය කරන්නේ. පුතේ ස්ලින්කිය කියලා කියන්නේ වානේ වලින් හදපු තරමක් දිගති අඩි 10ක් විතර දිග 10ක් 12ක් විතර දිග මෙන්න මේ වගේ සර්පිලාකාර ව්‍යුහයක්. මේක තීර්යක් තරංගයක් අධ්‍යයනය කරද්දී ස්ලින්කිය භාවිතයෙන් කරන්නේ මේක. මෙන්න මේ කෙලවර පන්තියේ ඉන්න කාට හරි ළමයෙක්ට අල්ල ගන්න දෙනවා නැත්නම් නිශ්චල පෘෂ්ඨයක හයි කරනවා. හයි කරලා ටීචර් මෙතනින් ස්ලින්කිය අරගෙන ස්ලින්කිය අල්ලගෙන ටීචර් මෙහෙම ඒ ටීචර් ඉන්නේ. මෙතනින් ස්ලින්කිය අරන් ඔහම ලම්බකව හොල්ලනවා. හොල්ලන්න ඔහම ලම්බකව හොල්ලන්න පුතේ මෙන්න මේ ස්ලින්කිය මේ විදියට උඩ යනවා මෙන්න මේ වගේ පහත යනවා. උඩ යනවා මේ වගේ පහත යනවා.
උඩ පහළ ගියපු මේ වගේ රැලි තියදිනවා. මේකේ ලස්සනම කැලල තමයි පැටියෝ. මේ රැලි ඔක්කොම රුම් ගාලා ස්ලින්කිය දිගේ ඉස්සරහට යනවා. අර ශීර්ෂ ඔහොම යනවා. නිම්න ටික ඔහොම යනවා. ස්ලින්කිය දිගේ ශීර්ෂ සහ නිම්න ඉස්සරහට යනවා. ටීචර් කියනවා පුතා තීර්යක් තරංගයකුත් මෙන්න මේ වගේ. ශීර්ෂ ඇති වෙනවා පහත් බිම් නිම්න ඇති වෙනවා. තරංගයේ ගමන් කරද්දී මෙන්න මේ විදිහට උච්ච ස්ථාන ටික ඔහොම යනවා. නිම්න ටික මෙහෙම යනවා. අපි ලබන සතියේ මේක කරමු. මං ස්ලින්කිය තවන් ගාව තියෙනවා. මං ඒක ගෙනල්ලා මේක වෙන විදිහට පෙන්නන්නම්. ඉතින් පුතේ මෙන්න මේ ටික තමයි අපි ඊයේ දවසේ කතා කරුවේ සද්ද නැතුව. සද්දේ අවුල් වෙලා තියෙද්දි අපේ සවුන්ඩ් කේබල් ඔඩියෝ කේබල් වල පොඩි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා ඊයේ අපි පස්සේ බලද්දී අහුනේ ඒක. අපි ලබන සතියේ සෙනසුරාදාත් රෑ 8:10 හම්බෙනවා. මෙන්න ඔයාලා වෙනුවෙන් කරපු කොටස මං ආයෙමත් කරුවා. මට ඔයාලෙන් ඉල්ලන්න තියෙන්නේ අප්‍රමාණ වෙහෙසක් අප්‍රමාණ මහන්සියක් දරන්නේ ඔයාලගේ එක ලකුණක් හරි වැඩි කරන්න. ඉතින් උත්සාහවන්ත වෙලා මේ මැච් එක ගහන්න මම හදලා දෙන්නම් පිච් එක. හැමෝටම තෙරුවන් සරණයි සහ ස්තුතියි මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුවට.